බලමු පළවෙනි ප්‍රශ්නේ ඉඳලා එහෙනම් යෝගද පේපරේ ඉඳලා. ඉස්සෙල්ලාම ප්‍රශ්නේ කියනවා පළවෙනි කොටස ඒකේ මොකද්ද කියන්නේ? පහත පරිපතේ නම් කරන්නලු. එතකොට ඒක මොකද්ද? විභව බෙදුම් පරිපතයක්. විභව බෙදුම් පරිපතයක්. ඒක හරියට උස්සන්න. විභව බෙදුම් පරිපතය හරි. ඊට පස්සේ කියනවා එහි ප්‍රතිදාන වෝල්ටීයතාවය සොයන්නලු. එහි ප්‍රතිදාන වෝල්ටීයතාවය සොයන්නලු. කොහොමද හොයන්නේ? V out බෙදීම V in සමානයි R2 බෙදීම R1 ධන R2. රාගෙන් V out අහන්න එහෙම නේද? V in කීයද? 230යි. R2 කීයද? R2 150යි. R1 වලගේ 100යි R2 150යි. ඒතර ඔයාලට V out නේද හොයන්න තියෙන්නේ? ඒතර ඔයා මොකද කරන්න ඕනේ? හරස් ගුණිතය දැම්මොත් 230 වැඩි කිරීම 150 100 ධන 250යි. නේද? 230 150න් වැඩි කරාම කීයද ආවේ? 34500ක් නේ. හරි ඊට පස්සේ 250න් බෙදුවා. එතකොට කීයද උත්තරේ එන්නේ? 138යි වෝට් කියලා එනවා. 138යි වෝට් කියලා එනවා. 138යි වෝට්. හරි. 138යි වෝට්. දැන් ඊළඟ ගානත් ඒ වගේම එකක් ඈ. ඒ ගානමයි. කිසි වෙනසක් නැහැ. මේ එතකොට අම්මා කරනවා. හරි එතකොට මේ ඊළඟ ගානේ කියන්නේ මේ බලන්න. ඒකටත් දාන්න තියෙන්නේ මොකද්ද? ඒකටත් දාන්න තියෙන්නේ V out බෙදීම V in සමානයි R2 බෙදීම R1 ධන R2. එතන ඉතින් ඔයාලට අමුතු මැජික් එකක් නැහැ. දැන් මෙතන දාලා තියෙනවා බැටරිය. මෙතන ප්‍රතිරෝධක ගොඩක් තියෙනවා. දැන් මෙතනින් දාලා තියෙනවා V out එක. එතන මෙතන ප්‍රතිරෝධක දෙකක් තියෙනවා. එතකොට මේ මෙතන R2ට මේ ප්‍රතිරෝධක දෙකම ගන්න ඕනේ. එතන V out සමානයි මේකේ V in කීයද? ඒ 320යි. R2ට මෙතන යට එකේ එකක් 100යි කිලෝ ඕම් මේකත් 100යි කිලෝ ඕම්. එතන කිලෝ ඕම් දෙක 100 ඒවා දෙකක් තියෙන්නේ. ඒ කියන්නේ කීයද? 100යි 100යි 200යි. මම ওই කිලෝ ඕම් එක ඕම් කරොත් 0.3ක් එනවා. නේද? කිලෝ ඕම් එක ඕම් කරොත් 0.3ක් එනවනේ. එතකොට යටට එන්නේ කීයද? යටට එන්නේ මේ R2 වලගේ හැම්මම එනවා. උඩ මේ මෙතන තියෙන්නේ 1 කිලෝ ඕම් මේවා 3ක්. කිලෝ ඕම් මේවා 3යි. එතකොට කීයද එන්නේ? එතකොට 3යි කිලෝ ඕම් මොකද 3ම එකතු කරන්න එපායි. එතකොට කිලෝ ඕම් කරොත් 3000යි. එතකොට මම V out ගත්තොත් කොහොමද ගන්නෙ? වැඩි කිරීම 320 බෙදීම කීයද එන්නේ? මෙහෙම නේද එන්නේ? ඕම් වලින් ගත්තොත් ඔහොම නෙන්නේ. මම මේ 0.3ට 0.3ක් කපලා දානවා. එතකොට කොහොමද එන්නේ? මේක හැදුවද? 64000 බෙදීම 203. උත්තරේ කීයද ආවේ? කීයද ආවේ උත්තරේ? හැදුවේ නෑ. 315.2.7යි වෝල්ට්. වෝල්ට් මීටරේ පෙන්නන්නේ. ඒතර අර විදිහම තමයි යද ඔයාලට ප්‍රතිරෝධක 3-4ක් දැම්ම ගමන් තියරිය අමතකයි. හරි අර විදිහම තමයි එන්නේ. එතකොට මේක 64000 බෙදීම 203 සුළු කරාම එන්නේ 315.2.7යි වෝල්ට්. හරි.
හරි නේද? හරි. ලකුණු දාගන්න 3ක්වත් ගන්න වගේ. දාන්න ඉතින් ලියලා නැහනේ. ඊළඟට. හරි නේද? ඊළඟ බලමු. කො අධිකර පරිණාමකයක භාවිතය සඳහන් කරලා අධිකර පරිණාමය කියන්නේ මොකද්ද? වෝල්ටීයතාවය වැඩි කරලා දෙන එකක්. එතකොට ඒක පාවිච්චි කරන්නේ කැතෝඩ කිරණ භාවිත කරන උපකරණ වල. ඒ කියන්නේ රූප වාහිනී වල. කැතෝඩ කිරණ භාවිත කරන උපකරණ ඒ කියන්නේ රූප වාහිනී වල තමයි භාවිතා වෙන්නේ. දැන් අවකර පරිණාමක අපි පාවිච්චි කරනවා කොහෙද? අවකර පරිණාමක කොහෙද පාවිච්චි කරන්නේ? අවකර පරිණාමක පාවිච්චි කරන පරිගණක වගේ උපකරණවල වෝල්ටීයතාවය අඩු කරන්න ඕනේ තැන්වල. හරි ඊළඟට ඔයාලට කියනවා අධිකර පරිණාමකයක සංකේතයන් දක්වන්න විතරවා කරන්න ඕනේ එක දෙයයි. මොකද්ද ඒක දෙය? මේ පැත්තේ දඟර අඩුවෙන් තියෙන්න ඕනේ. අධිකරයකනේ. මේ පැත්තේ දඟර වැඩිපුර තියෙන්න ඕනේ. ඒක පැහැදිලිව පේන්න ඕනේ. මැද ඉරි දෙක තියෙන්න ඕනේ. මේ දෙපැත්තේ ඉරි කැලි දෙකත් ගහන්න. හරිද? ඒතර ඒක හරිනම් ලකුණු 3ක් තියෙනවා. ඊළඟට පරිණාමකයක පොටවල් ගණන හොයන්න දෙනවා ඔයාලට. පළවෙනි එකේ ඒකේ පස්වෙනි කොටස පහත පරිණාමකයේ ද්විතීකයේ පොටවල් ගණන සොයන්න කියලා තියෙනවා. පහත පරිණාමකයේ ද්විතීකයේ පොටවල් ගණන හොයන්න තියෙනවා. එතකොට මේක කොහොමද හදන්නේ? ප්‍රයිමරි පොටවල් ගාන බෙදනවා ද්විතීක පොටවල් ගානෙන්. ප්‍රයිමරි වෝල්ටේජ් එක බෙදනවා ද්විතීකයේ වෝල්ටේජ් එකෙන්. හරිද? එතකොට මේ ප්‍රයිමරි පොටවල් ගාන 120යි ද්විතීක පොටවල් ගාන තමයි වගේ අහන්නේ. ඒක කීයද දෙන්නේ? 240යි අවුට්පුට් එක 50යි. ඔය ඒක රූපසටහනේ දීලා තියෙනවනේ. මේක හැටියට නම් හොයන්න බෑ. දැන් එතකොට ඔයාලට එක්ක දෙන්න ඕනේ මේක අවකර පරිණාමයක් කරන මොකක් හරි. එතකොට අනිවාර්යෙන් වෝල්ටේජ් අඩු වෙනව නේද? එහෙම දෙන්න ඕනේ හරිනම් මේකේ. මේ එහෙම දීලා නැහනේ. එතකොට එතකොට අපිට මේ වගේ එකද දෙපැත්තට පැහැදුවා නම් ලකුණු දෙන්න වෙනවා. හොයන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඉතින් රූපේ පැහැදිලිත් නැහනේ. ඒ නිසා එතන මේ වගේ එක එහෙම තමයි කරන්න වෙන්නේ. බිඳුවට බිඳුව සුළු වෙනවා. එතන VS සමානයි කොහොමද දෙන්නේ? 120 වැඩි කිරීම 5 බෙදීම 24. පොටවල් එතකොට මං හිතන්නේ ඉන්නේ 25යි කියලා නේ. 25යි කියලා නේද එන්නේ? 25යි. ලකුණු 3යි. දැන් සාමාන්‍යයෙන් ඔය ගානකට ඔයාලා දෙයි අධිකරද අවකරද කියලා. ඔයාලා හොයාගත්තා ඉන්නේ අධිකරද අවකරද කියලා. පැහැදිලි නේද? හරි. එතකොට පළවෙනි එකේ A කොටස ඉවරයි. A කොටස ඉවරයි. දැන් බලමු B කොටස. ඊළඟට කියනවා ඒකේ පහත පරිපතේ අරමුණ සඳහන් කරන්න. මේ පරිපත මොකද්ද? සෙනර් ඩයෝඩ් භාවිතා කරමින් වෝල්ටීයතාව ස්ථායීකාරක පරිපතයක් නේද? ඒවා කියන්නේ ස්ථායී වෝල්ටීයතාවය ලබා ගන්න. මොකද්ද? සෙනර් ඩයෝඩ් භාවිතයෙන් ස්ථායී වෝල්ටීයතාවය ලබා. ඒක තියෙන්න ඕනේ. සෙනර් ඩයෝඩ් භාවිතයෙන් ස්ථායී වෝල්ටීයතාවය ලබා ගැනීම. සෙනර් ඩයෝඩ් භාවිතයෙන් ස්ථායී වෝල්ටීයතාවයක් ලබා ගැනීම. දර ලකුණු 3ක් තියෙනවා. මෙහි ABC කොටස් නම් කරන්න. A කියලා තියෙන්නේ මොකද්ද? සෙනර් ඩයෝඩ්. B විචල්්‍ය ප්‍රතිරෝධය. C මොකද්ද? C මොකද්ද ඔයාලා ලිව්වේ? ඔය බැටරියට දාලා තියෙන්නේ. වියලිකෝස හරි බලසැපයුම කියලා තිබ්බත් හරි. බලසැපයුම එහෙම නැත්නම් වියලිකෝසේ උත්තර හරි. හරි මේ ඔය දැන් ඔයාගේ ඔය දෙවෙනි පිටුවේ සංග්‍රහිත පරිපතවල වෝල්ටීයතාවයන් වල වැරද්දක් තියෙනවා. නමුත් ඔයා හරියට කරලා තියෙන්න ඕනේ. මොකද්ද දැන්? ඔතන ඔයාට හොයන්න කියන්නේ ප්‍රතිදාන වෝල්ටීයතාවයන්නේ.
නමුත් අපි වගුවේ දීලා තියෙන්නේ ප්‍රධාන කියලා. එතකොට දැන් සංග්‍රහිත පරිපතේ අංකේ තියෙනවා. හරිද? ඊළඟට ඔයාට හොයන්න දෙන්න ඕනි හරිනම් ප්‍රතිදාන වෝල්ටීයතාවය. ඔතන දීලා තියෙන්නේ ප්‍රධාන වෝල්ටීයතාවය. හරිද? දැන් 79.9 79 නම් මං කිව්වා ප්‍රතිදානක මොනව වෙන්න ඕනේද? ඍණ වෙන්න ඕනි. මේ අගයක තමයි වෝල්ටේජ් එක 9යි වෝල්ට්. ඒක ප්‍රතිදාන ප්‍රතිදාන. ඊළඟ එක මොකක්ද තියෙන්නේ? 78.9 78 නිසා ධන 9 වෝල්ට්. අගයක තමයි වෝල්ටීයතාවය. 79.5 79 නිසා ඍණ අගයක 5 නිසා වෝල්ටේජ් එක 5යි. 78.8 78 නිසා ධන අගයක 8යි එහෙනම් වෝල්ටේජ් එක 8යි. මෙන්න මේ උත්තර ටික තියෙනවා නම් ඔයාලට ලකුණු 3 ගානේ තියෙනවා. හරිද? ඒක තියරි එකක්. ඒක හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. ලකුණු 3 ගානේ 12ක් තියෙනවා. ඊළඟට කියනවා පහත පරිපතයේ අරමුණ සඳහන් කරන්න කියලා. ඒක ලියන්න ඕනි ප්‍රතිදාන වෝල්ටීයතාවය යාමනේ නැත්නම් ප්‍රතිදාන වෝල්ටීයතාවය පාලනය. එතකොට මේ තියෙන්නේ මොකක් භාවිතයෙන්ද? සංග්‍රහිත පරිපතයක් භාවිතයෙන් වෝල්ටේජ් එක පාලනය කරන උපකරණයක්. පහත පරිපතයේ අරමුණ සඳහන් කරන. එතකොට ප්‍රතිදාන වෝල්ටීයතාවයක් භාවිතයෙන් නෑ ඔය ප්‍රතිදාන වෝල්ටීයතාවය පාලනය. සංග්‍රහිත පරිපතයක් භාවිතයෙන් ප්‍රතිදාන වෝල්ටීයතාවය පාලනය. සංග්‍රහිත පරිපතයක් භාවිතයෙන් ප්‍රතිදාන වෝල්ටීයතාවය පාලනය. ඔතන ABC උපකරණ නම් කරනලු B කියලා උපකරණයක් නැහැ නේ. ඒතර Aට ඔයා මොකද ලියුවේ? ඔව්. ඒක හරියටම තියෙන්න ඕනේ අංකෙත් එක්කම කොමකන එක? හරි. මේ එතකොට A කියලා තියෙන්නේ මොකද්ද? A කියලා තියෙන්නේ ඔයා කෙලින්ම තියෙන්න ඕනේ LM 317 සංග්‍රහිත පරිපතය. LM 317 කියලා තිබ්බද? හරි ඒක සංග්‍රහිත පරිපතය. LM 300 එක හරියට උස්සන්න. ඔයවා වැරදි ඒවා බලපත්‍ර ප්‍රශ්න. ඔය වර්ධින්න බෑ. LM 317 සංග්‍රහිත පරිපතය. C කියලා කියන්නේ දාරිත්‍රකේ. C දාරිත්‍රකේනේ. B කියලා එකක් ඕකේ නෑ නේද? B දාගන්න ඔය R1 ගාවින්ම R1 B නම් එතකොට ඒක විචල්්‍ය ප්‍රතිරෝධකේ. විචල්්‍ය ප්‍රතිරෝධකේ. හරිද? ඒක නෑ ඕකේ. ඒතර ඉතින් නම් කරන්න බෑ ඉතින්. මොකද්ද? ඒ ඕන එක ලියලා නෑනේ LM 317. හරි. ඊළඟට ඔයාලට කියන පාත උපාංග වල සංකේතන දක්වන්නලු. ඇන්දද? ඕව වැරණ විභාග ලියන්න එපා. තේරුම් නැහැ ලියලා. වැඩක් නැහැ ලියලා. මේ එතකොට NPN ට්‍රාන්සිස්ටරේ කොහොමද? මෙන්න මෙහෙමනේ එන්නේ සංකේතේ. ඊතලයේ තියෙන්න ඕනේ එළියට. ඊතලයේ එළියට තියෙන්න ඕනේ. ඒක හරියට උස්සන්න. හරි. ඊට පස්සේ ඊළඟට යට එකට යන ධාරිත්‍රකේ මෙන්න මෙහෙමයි සංකේතේ. ඉරි දෙකක් ගැහුවා දෙක සමාන වෙන්න ඕනේ. බැරි වෙලා හරි අසමාන වුණා නම් මොකද්ද වෙන්නේ හිතන්නේ? බැටරියක් කියලා හිතන්නේ. එහෙනම් සමාන වෙන්න ඕනේ මෙන්න ධාරිත්‍රකයේ සංකේතය. ඊළඟට මොකද්ද කියන්නේ? LDR එක. ඒතර LDR එකේ සංකේතය කොහොමද? මෙහෙම ප්‍රතිරෝධකයේ සංකේතය ඇඳලා රවුම් කරලා ආලෝකය වටනවා කියන්නේ ඉරි දෙකක් දානකොට තව සංකේතයක් තියෙනවා. මොකද ප්‍රතිරෝධකයට මෙහෙම සංකේතයකුත් තියෙනවා. ඒක ලියලා රවුමක් දාලා ඉරි දෙකක් දාන්න පුළුවන්. ඔය LDR එකේ සංකේතේ මේ NPN ට්‍රාන්සිස්ටරයේ සංකේතේ මේ ධාරිත්‍රකයේ සංකේතය. තා මොනවද? පිළියවණය. පිළියවණය මතකද?
පිළියවනේ මෙහෙම දඟරයක් දැම්මා. ස්විච් එකක් දැම්මා. මැදින් ඉරක් ගැහුවා. පිළියවනේ සංකේත හරියට උස්සන්න. හරි. ඩයෝඩ් වල සංකේත කොහමද? ඩයෝඩ් එක සංකේතය මෙන්න මේක. ඩයෝඩයක්. LED එකක්. LED එකක් කියන්නේ ඩයෝඩයක්ම නිසා ඩයෝඩ් එක සංකේතෙම ඇඳලා ආලෝකය යනවා කියන්නේ ඊතල දෙකක් දාන්න. LED එක. සෙනර් ඩයෝඩයක්. සෙනර් ඩයෝඩයේ ඩයෝඩයක් නිසා මෙහෙම ඇඳලා මෙහෙම කරනවා. මෙහෙම කරනවා කියන්නේ එහෙම තමයි ඈ. සෙනර් ඩයෝඩ් සංකේතය. විචල් ප්‍රතිරෝධක ගැන මං කිව්වා ඉරක් ගහන්න ඕනි කියලා. මේ විචල්්‍ය ප්‍රතිරෝධකයේ සංකේතේ මේ සමහරලාට ඉලෙක්ට්‍රොනික වල මේ වගේ පොඩි දෙයක් විභාගයට ආන්නේ එන බරපතල දේවල් නොවෙන්න පුළුවන් සමහරලාට. දැන් මේ චූටි දේවල් මතක තියෙන්න ඕනේ. ඒතකොට ඔයාලා ලකුණු 3 ගානේ දාගන්න. 3 ගානේ දාගන්න. හරි. ඊළඟට ඊළඟට වාගෙන් අහනවා IC වල වාසි සංග්‍රහිත පරිපථවල වාසිනේ අහන්නේ නේද? සංග්‍රහිත පරිපථවල වාසි අහන්නේ මොනවද? සංග්‍රහිත පරිපථවල වාසි සංග්‍රහිත පරිපථවල වාසි ඒවා හඳුන්වා දීමත් සමග උපකරණ පුංචි වුණා. ඒක හරි. නඩත්තුවත් පහසුයි. එච්චර සීන් එකක් නැහැ. ඊට පස්සේ අඩු ශක්තියකින් ක්‍රියා කරනවා. අයි ඒ චූටි උපකරණ යන්නේ. තව උපකරණ වල ප්‍රමාණය බර අඩු වුණා. තව මොනවද ලිව්වේ? උපකරණ වල මිල අඩු වුණා. තව මොනවද තියෙනවද? මිල අඩු වුණා උපකරණ. තව තියෙනවද මොනවද හරි? හරි. භාවිතයත් පහසු වුණා. හරි. ලකුණු 3 ගානේ තියෙනවා. ඊළඟට කියනවා සෙනර් ඩයෝඩ් වෝල්ටීයතා ස්ථායි පරිපථ ගණනයේ සැලකිය යුතු කරුණු දෙක. උඩ ඔයාලගේ ඔය පේපර් එකේම සෙනර් ඩයෝඩ්යේ වෝල්ටීයතා ස්ථායි පරිපථක යොදා ගන්න විදිය තියෙනවා. යොදා ගන්න සැලකිය යුතු කරුණු ප්‍රධාන කරුණු දෙක මොකද්ද? පසු නැඹුරු කරලා තියෙන්න ඕනේ සෙනර් ඩයෝඩ්යේ. හරි. තව එකක්. මොකද්ද? ප්‍රධානම එක තමයි මෙන්න මේක. මොකද්ද? මේ සෙනර් ඩයෝඩයේ සැපයුම් වෝල්ටීයතාවය නෑ. සෙනර් ඩයෝඩයේ බිඳ වැටුම් වෝල්ටීයතාවයට වඩා සැපයුම් වෝල්ටීයතාවය වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ බැටරියෙන් දෙන වෝල්ටේජ් එක සෙනර් ඩයෝඩයේ උච්ච ප්‍රතිලෝම වෝල්ටීයතාවයට වඩා වැඩි වෙන්න ඕනේ. බැටරි වෝල්ටේජ් එක වැඩි වෙන්න ඕනේ. සෙනර් ඩයෝඩයේ වෝල්ටේජ් උච්ච ප්‍රතිලෝම කියන්නේ බිඳ වැටුම් වෝල්ටීයතාවයට වඩා බැටරි වෝල්ටේජ් එක වැඩි වෙන එක ප්‍රධාන කාරණා. ඊට අමතරව අරව තියෙන්න පුළුවන් ඉතින්. ශ්‍රේණිගතව ගැළපෙන ප්‍රතිරෝධයක් හයි කරනවා. සමාන්තරගතව බාහිර ප්‍රතිරෝධය හයි කරනවා. ඒ ටික කමක් නැහැ. ප්‍රධාන දෙක අර ඉස්සෙල්ලා මම කියපු දේ මොනවද ප්‍රධාන දෙක? සෙනර් ඩයෝඩයේ පසු නැඹුරු කරන එකයි. ඊට පස්සේ සෙනර් ඩයෝඩයේ බිඳ වැටුම් වෝල්ටේජයට වඩා සැපයුම් වෝල්ටේජ් එක බැටරියෙන් දෙන වෝල්ටේජ් එක වැඩි වෙන එකයි. හරි. ලකුණු 3ක් ගානේ දාගන්න. පළවෙනි ප්‍රශ්නේ ඉවරයි. අපි යනවා දෙවෙනි ව්‍යුහගතයකට. දෙවෙනි ව්‍යුහගතයකට යනවා. ධාරිත්‍රකයක ධාරිතාව කෙරෙහි බලපාන සාධක දෙක. ඔයාලට මම ඉගැන්නුවා ධාරිතාව හොයන සමීකරණයක්. ඉගැන්නුවා නේද? මේ තහඩු දෙක තහඩුවේ වර්ගඵලය මේ තහඩු දෙකේ තහඩුව මැදට දාලා තියෙන ද්‍රව්‍යයේ පාර වේදිතාවය. මේ තහඩු දෙක අතර පරතරය ඔය සාධක තුනම තමයි රඳාපවතින්නේ. මොනවද එතකොට? තහඩු අතර පරතරය, තහඩුවක ක්‍රියාකාරී වර්ගඵලය, ඊට පස්සේ මාධ්‍යයේ පාර වේද්‍යතාවය. ඒතර මේ සමීකරණය මේක හොයන්නත් පුළුවන්. ওই සාධක තුන තමයි එන්නේ. මාධ්‍යයේ පාර වේදිතාවය, තහඩුව අතර පරතරය, තහඩුවක ක්‍රියාකාරී වර්ගඵලය, තහඩුව අතර මාධ්‍යයේ පාර වේදිතාවය. ලකුණු 3 ගානේ 6යි. 2යි නිහන්නේ ඔන්න මම 3ක්ම කිව්වා. ඊළඟට කියනවා විද්‍යුත් උපකරණ වල ධාරිත්‍රක භාවිත කරන අවස්ථා දෙක. අර මේ සරල ධාරාවක් සුමට කරන්න ගන්නවා. දැන් ඔය මෙහෙම ලියා ගන්නකො තරංග ඍජුකරණයේදී සරල ධාරාවක් සුමට කරන්න. අපි අර ප්‍රත්‍යාවර්ත ධාරා සරල ධාරා ගැන කතා කරානේ. එතකොට
තරංග ඍජුකරණය කරනකොට සරල ධාරාව සුමට කරන්න ගන්න. සුමට කරන්න. දැන් මේකේ ප්‍රධාන ඩියුටිය මොකද්ද? ආරෝපණ කපඩා කිරීම නේද? ඒතර ඒක ලියන්නේ කොහොමද? මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. උපකරණ වල ආරක්ෂාවට తాවකාලික ලෙස ආරෝපණ කපඩා කරලා තියලා ගෙනින්න නිදහස් කරනවා. උපකරණ වල ආරක්ෂාවට తాවකාලිකව ආරෝපණ කපඩා කරලා නිදහස් කිරීම. උපකරණ වල ආරක්ෂාවට తాවකාලිකව ආරෝපණ කපඩා කරලා නිදහස් කරනවා. හරිනේ ඊළඟට කියනවා නෑ කමන්නේ. එච්චර සංකීර්ණ බලන්නේ කමන්නේ. ආරෝපණ කපඩා කිරීම කියන කතන්දරේ තිබ්බනම් හරි. හරි ධාරිත්‍ර කොළ පාර වේද කියන්නේ මේ මැදට දාන ද්‍රව්‍ය අහන්නේ. මොනවද ඔයාලා ලිව්වේ? පොලිතින් හරි. කඩදාසි හරි. සෙරමික් හරි. සෙරමික් හරි. සිලිකා වැලි හරි. සිලිකා වැලි කඩදාසි. ඔයාලා මොනවද ලිව්වේ? කොන්ක්‍රීට්. එහෙමද? එහෙනම් කොන්ක්‍රීට් හරිද ඈ? හරි. වෙන මොනවද ලිව්වේ නැද්ද? හරි. ලකුණු 3 ගානේ තියෙනවා ඈ. ट्रांसिस्टर स्विच यांत्रिक स्विच अतर प्रधान वेनस्कम तुना ट्रांसिस्टर स्विच वेगे वेडी वेगें क्रियात्मक ट्रांसिस्टर स्विच पुलिंगु पैनीमक सिद्ध वेनिने अनितक तमय कुडा वोल्टेजतायकिन ट्रांसिस्टर स्विच पालने करන්න පුළුවන් कुडा वोल्टेजतायकिन ट्रांसिस्टर स्विच पालने කරන්න පුළුවන් කුඩා වෝල්ටීයතාවයකින් ට්‍රාන්සිස්ටර් ස්විච් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ගෙවෙන්නේ නැහැ ට්‍රාන්සිස්ටර් ස්විච් එක අර වගේ ගෙවෙන්නේ නැහැ. ලකුණු 3 ගානේ 9ක් තියෙනවා. තාම මොනවාර ලියලා තියෙනවා නම් කියන්න. තියෙනවද මොනවා හරි? නැහැ. ඊළඟට කියනවා දෙයකට ලකුණු 3 ගානේ කරලා නම් දෙවෙනි එකේ B කොටස දෙවෙනි කොටස सेनर डायोडයක් ප්‍රධාන වශයෙන් අනෙක් ඩයෝඩ වලින් වෙනස් වන්නේ කෙසේද කියලා අහනවා. පසු නැඹුරු විට තමයි ක්‍රියාකාරී වෙන්නේ. ඒක තමයි ඉතින් උත්තරේ. පසු නැඹුරු විට ක්‍රියාකාරී වෙන්නේ. ලකුණු 3යි. C ලස්සන ප්‍රශ්නයක් අහලා තියෙනවා. ලස්සන නෑ ඉතින්. මේ අහන්නකො. ඉලෙක්ට්‍රොනින් නම් මොනවද ළමයි? මේ එතකොට ඔතන තියෙනවා මේ මෙතන බැටරිය දීලා තියෙනවා ඊට පස්සේ මෙතන දීලා තියෙනවා මොකක්ද දීලා තියෙන්නේ ඩයෝඩයක් නේ ඩයෝඩයක්ද ඔව් ඩයෝඩයක් ඔයාගෙන් අහනවා ප්‍රතිරෝධකයක් තියෙනවා ඔයාගෙන් අහනවා R ප්‍රතිරෝධයේ අගය කීයද කියලා වෝල්ටේජ් එක දීලා නැද්ද ධාරාව දීලා තියෙනවා කීයද 70යි මිලි ඇම්පියර් කියලා මෙතන වෝල්ටේජ් එක තියෙනවා 7 වෝල්ට් කියලා නේ. වෝල්ටේජ් එක තියෙනවා 7 වෝල්ට් කියලා. මේ ඔයාලා දන්නවද මේ මෙතන මම මේ තියරි අල්ලගන්නේ. ඔයාලා දන්නවද මෙහෙම උපකරණ දෙකක් දැම්මොත් වෝල්ටේජ් එක මේ උපකරණ වලට කැඩෙනවා කියලා? කැඩෙනව නේද? දැන් වෝල්ටේජ් එක මෙතනින් 7ක් දුන්නාම උපකරණ දෙකක් තියෙනවනම් ඒ උපකරණ වලට වෝල්ටේජ් එක මොකද වෙන්නේ? කැඩෙනවා. හැබැයි මෙතන පොඩි සීන් එකක් තියෙනවා බලන්න මෙතන වචනයක් දීලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ ඩයෝඩය පරිපූර්ණ එකක් නම් මොකද්ද? ඒ පරිපූර්ණ කියන වචනේ ඉතා වැදගත්. ඔයාලා මතක තියාගන්න දියෝඩය කියන්නේ ඩයෝඩ් දියෝඩ කියලා කියනවා. ඩයෝඩය පරිපූර්ණ නම් මේ හරහා විභව බැස්ම බිඳුව. ඒක තමයි තියරි ඈ. ඒතර වෝල්ටේජ් එක කැඩෙනවද? කැඩෙන්නේ නැහැ. ඒක ලියාගත්තක් කමන්නේ තව ලකුණක් දාලා. යාන දියෝඩය පරිපූර්ණ අවස්ථාවේදී දියෝඩය පරිපූර්ණ අවස්ථාවේදී ඒ හරහා විභව බැස්ම ශුන්‍ය වේ. විභව බැස්ම ශුන්‍යතර වෝල්ටේජ් එක කැඩෙන්නේ නැත. ඒ හරහා විභව බැස්ම ශුන්‍ය වේ. ඒ කියන්නේ බිඳුවයි.
ඩයෝඩය පසු නැඹුරු අවස්ථාවේ නෑ පරිපූර්ණ අවස්ථාවේ ශූන්‍ය වේ. දැන් එතකොට 2.5 වැඩක් තියෙන්නේ. v සමානයි ir දාන්න දැන් තියෙන්නේ. මෙතන 7යි. i කීයද? 70යි මම 10න් බෙදනවා. ඇයි දැන් ඒක මිලි ඇම්පියර් ඇම්පියර් කරන්න එපායි නේ. ඇම්පියර් වලින් ආදේශ කරන්න ඕනේ r හොයන්න තියෙන්නේ. මේ මෙහෙම කරන්න පුළුවන් මෙතන ඩයෝඩේ පරිපූර්ණ නිසා. පරිපූර්ණ නැත්තම් පුළුවන්ද? බෑ. බිඳුවට බිඳුව යනවා r සමානයි හරස් ගුණිතය දානවා 700 බෙදීම 7 උත්තරේ එනවා 100යි ඕම් කියලා. මෙන්න මේ ප්‍රතිරෝධය අගේ 100යි ඕම්. දැන් ඔයාලා හදන්න ඇති අවබෝධයක් නැතුව. එහෙම නැතුවයි. හරි. අවබෝධයක් නැතුව හදන්න ඇති ඒතර 100යි ඕම් ලකුණු 3යි. අවබෝධයක් නැතුව හදුවත් ඉතින් හරියට හදලා දිනනවා ලකුණු දෙනවා. දැන් ඊළඟට කියනවා දෙවෙනි කොටසේ දැන් දෙවෙනි කොටසේ ඩයෝඩය පරිපූර්ණ නැහැ. දැන් කියනවා ඩයෝඩය හරහා වෝල්ටීයතා බැස්ම 0.7යි. නේද? එතකොට මොකද කරන්නේ? දැන් ඔයාගෙන් අහනවා ඒ අවස්ථාවේදී ප්‍රතිරෝධය අගේ. ඒ අවස්ථාවේ ප්‍රතිරෝධය කියන්නේ දැන් කියන්නේ දැනුත් මේ ඒ කියන්නේ දැන් ඩයෝඩය හරහා කීයද? දැන් ඩයෝඩේ 0.7ක් මෙතෙන්ට ගිහිල්ලා. එතකොට ඔයා දැනගන්න ඕනි මේ 7න් මේක අඩු වෙච්ච ගාන තමයි මෙතෙන්ට යන්නේ. තේරුණා නේද? එතනින් අඩු වෙච්ච ගාන තමයි එතෙන්ට යන්නේ. ඒතර පරිපූර්ණ වෙලාවට ප්‍රතිරෝධයගේ 100යි. හරිද? එතකොට V70ම තම නෑ. V7ම තම නෑ. 7ම නෙවෙයි. 7න් 0.7 අඩු වෙන්න ඕනේ. ඒ අඩු වුණාගේ තමයි මේක බෙදිලා මෙතෙන්ට යන්නේ. I වලගේ 70ම තමයි මම 1000න් බෙදනවා. මම මෙයාට ඇම්පියර් වලින් එහෙම ආදේශ කරන්න ඕනේ. R වලගේ යන්නේ කොහොමද හොයන්නේ? 7න් 0.7ක් අඩු වුණාම 6.3යි. බිඳුවට බිඳුව ඔන්න කපලා දානවා. 7 බෙදීම 100 වැඩි කිරීම R. ඒතර කොහොමද හදන්නේ? R සමානයි හරස් ගුණිතය මන් දානවා 6.3 100න් වැඩි කරාම 630 බෙදීම 7 ලේසි 70යි නේ 90යි ඕම් කියලා එන්නේ 90යි ඕම් කියලා එන්නේ 90යි ඕම් කියලා උත්තරේ එනවා ඩයෝඩේ මෙතන වෝල්ටීයතා බැස්මක් දුන්නොත් හරි නේද අවුලක් නැහනේ ගේමක් නැහැ ලකුණු 3යි ලකුණුත් එකතු කරන්න බලන්න ඔකට ලකුණු 126න් තියෙන ප්‍රශ්න දෙකට. ඔයාලට 150ක් විතර එනවද? 200 එහෙමයි. 126 උපරිම ගන්න. හරි එකතු කරලා අපි බලමු අන්තිමට බහුවර්ණ ටිකක් බලලම ලකුණු ගන්න බලමු. බහුවර්ණ ටිකක් බලන්න බහුවර්ණ ඉරි ගහලා නැති ඒවට දැම්ම වැරදි දාගන්න. ඉරි ගහලා නැති ඒවට දැම්ම වැරදි දාගන්න බලන්න කලින්. මොකද බහුවර්ණ පේපරයක් කරනකොට මම කියලා තියෙනවා නොදන්නවා වුණත් ඉරි ගහන්න පුරුදු වෙන්න කියලා ඒ වෙලාවේ විතර. මොකද බහුවර්ණ 50ටම කවුරු ළමෙන් හරියට ගැහුවත් එයායි දැනගෙන නෙවෙයි ගන්න ඒ වෙලාවේ විතර. ඒතර ඔයාලට ඒ සිස්ටම් එක හුරු වෙන්න ඕනේ. බහුවර්ණයකට ඉරක් ගන්න විදිය. ඒ වෙලාවේ හිතලා බහුවර්ණ වලට ඉරි ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ බලම් බහුවර්ණ 40ක් තියෙනවා. බහුවර්ණ 40ක්. මේ පළවෙනි ප්‍රශ්නේ කියනවා මොකද්ද කියන්නේ? පහත ප්‍රකාශ සලකා බලන්න කියලා තියෙනවා. එහෙම තමයි එතන තියෙන්නේ. පහත ප්‍රකාශ සලකා බලන්න. එතන කියනවා P වර්ගයේ අර්ධ සන්නායකක මැද ඊතා තුනී N වර්ගයේ අර්ධ සන්නායක ප්‍රදේශයක් ඇති කිරීමෙන් PNP වර්ගයේ ට්‍රාන්සිස්ටර් එකක් හදන්න පුළුවන්. හරිද? ඉතින් හරිනේ. එහෙම නේද ඔය කියන්නේ මේ P වර්ගයේ ට්‍රාන්සිස්ටර් එක මැදට දානවා N කෑල්ල. එතකොට ඉතින් PNP නේ. ඒක එතකොට හරි. ඔය කියන්නේ P වර්ගයේ එකක් මැදට හරිද N කෑල්ලක් දැම්මම ඉතින් PNP වෙනවනේ කොහොමද? එතකොට ඒක හරි. ඒ ප්‍රකාශය හරි.
ඊළඟට කියනවා ට්‍රාන්සිස්ටරයක් ක්‍රියාකාරී ලෙස නැඹුරු කිරීමේදී දැන් ඔයාලට ට්‍රාන්සිස්ටර් නැඹුරු කිරීම සිලබස් එකේ තිබ්බද? නැමගේ පාදම විමෝචක වෝල්ටීයතාවයට සාපේක්ෂව නෑ. එතකොට නැඹුරු කිරීමේදී පාදම විමෝචක වෝල්ටීයතාවයට සාපේක්ෂව පාදම සංග්‍රාහක වෝල්ටීයතාවය වැඩි වෙන්න ඕනේ. වැරදි ඒක. වැරදි නේ පොඩ්ඩක් ඉන්න. දැන් මේ බලන්න මේ අග්‍ර ටික තියෙනවනේ. දැන් මෙයා කියන්නේ මේ පාදමනේ. අපි හිතමු මෙහෙ විමෝචකය කියලා මෙහෙ සංග්‍රාහකය කියලා. එතන මේ මේක මොකද්ද කියන්නේ? ट्रांसिस्टर क्रियाकारी से नंबर के पादक पादम विमोचक वोल्टीयतावයට සාපේක්ෂව පාදම සංග්‍රාහක වෝල්ටීයතාවය මෙහෙ වෝල්ටේජ් එක වැඩි වෙන්න ඕනිලු මෙහෙ වෝල්ටේජ් එක අඩු වෙන්න ඕනේ හරියටම හරි මතක තියාගන්න ट्रांसिस्टर නඹුරු කරනකොට ඒ කියන්නේ පරිපථයට සෙට් කරනකොට මෙහෙ වෝල්ටේජ් විමෝචකයයි පාදමයි අතර අඩු වෙලා සංග්‍රාහකයයි පාදමයි අතර වැඩි වෙන්න ඕනේ හරියටම හරිය එතකොට තමයි ट्रांसिस्टर රන් වෙන්නේ හරිද ඔන් තියරිය මතක තියාගන්න තියරිය මතක තියාගන්න ඊළඟට කියනවා NPN වර්ගයේ ට්‍රාන්සිස්ටරයක් නිවැරදි ලෙස නැඹුරු කර ඇති විට විමෝචකයේ සිට පාදම දක්වා විද්‍යුත් ධාරාව ගමන් කරයි NPN වර්ගයේ ට්‍රාන්සිස්ටරයක් නිවැරදි ලෙස නැඹුරු කර ඇති විට විමෝචකයේ සිට පාදම දක්වා වැරදි ඒක වැරදි එතකොට C වැරදි A හා B විතරයි උත්තරේ තුන්වෙනි තුන ඊළඟට කියනවා පහස සඳහන් ඩයෝඩ් දාන සාමාන්‍ය තත්ත්වයෙන් අපගමනය වෙන්නේ ඉතින් මොන ඩයෝඩයක්ද? පසු නැඹුරු අවස්ථාවේදී විනාශ නොවන ඩයෝඩය දන්නවද දැන් ඔයාලා මොකද්ද? සෙනර් ඩයෝඩය. සෙනර් ඩයෝඩේ ලකුණු දාන්නේ නැහැ ඉතින් ඒකට හරිනේ. N වර්ගයේ අධසන්නායකයක් සාධාරණ සඳහා සංසුද්ධ තත්ත්වයේ පදන සිලිකන් මූලද්‍රව්‍යයට විශේෂ තත්ත්වය යටතේ මාත්‍රණය කරන්නේ. N වර්ගයේ නම් අපි සෙට් කරන්නේ පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් නේද? මෙතන පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් මොනවද තියෙන්නේ? ආසනික්. ඔව්. හරි. P වර්ගයේ අර්ධසන්නායකයක් සාදා ගැනීම සඳහා පාලිත තත්ත්වයටදී ආර්ථා වගුවේ තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් මාත්‍රණය කරයි. ඒවා නම් වැරද්දුවොත් අවුල් P වර්ගයේ වට තුන්වෙනි එකේ N වර්ගයේ වට පස්වෙනි කාණ්ඩේ. එතන දැන් උත්තර මොනවද? හතරවෙනි එකේ හතරවෙනි උත්තරේ. හතරවෙනි එකේ 4 තුන්වෙනි එකේ 3 පස්වෙනි එකේ 5ද නැහැ අහගන්න මේ n වර්ගයේ අධසන්නායක සන්නායකතාවයට ප්‍රධාන වශයෙන් දායක වන්නේ කවුද මම කිව්වා n කවුරු විදිහටද හැසිරෙන්නේ දැන් මේ ඩයෝඩ් එක PN දෙන්නෙක් සෙට් කරපු එකනේ අපි කරේ. එතකොට මම කිව්වා මුන් දෙන්නනේ අර්ධ සන්නායක නපුංසක වගේ. එතකොට P කෙනා කවුරු විදිහට හැසිරෙනවා කිව්වේ? ධන විදියට. N කෙනා හැසිරෙනවා කිව්වේ? ඍණ විදියට. එතකොට ඉතින් මේක ඍණ වෙන දායක වෙන්නේ. ඉලෙක්ට්‍රෝන දායක වෙන්නේ. එහෙම උත්තරයක් තියෙනවද මේකේ? ඔය තියෙන්නේ ඍණාරෝපණ කියලා. උත්තරේ තුන්වෙනි එක. 5 3. ඍණාරෝපණ දායක වෙන්නේ නැත්තම් ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන කියලා තිබ්බනම් ඉලෙක්ට්‍රෝන හරි. පාද සඳහන් මූලද්‍රව්‍යයෙන් අර්ධ සන්නායක. ඕක වැරදි නම් ඔය ඩෙස් එකේ ගහගන්න ඔළුව. ඩෙස් එකේ මැදි බිත්ති. එතකොට අර්ධ සන්නායක තමයි මොනවද සිලිකනුයි ජර්මේනියනුයි පස්වෙනි උත්තරේ. හරි අහන්න ඕනේ නේ හරි ඊළඟ කියන අර්ධ සන්නායකයක මේ අර්ධ සන්නායක දැන් ඔයාලට තේරෙන්න ඕනේ මේ දැන් ඔයගේ මේ ධාරාව ගමන් කරන්නේ ඇයි මොනවද ධාරාව කියලා යන්නේ ඉලෙක්ට්‍රෝන නේද උෂ්ණත්වය වැඩි වෙනකොට අර ඉලෙක්ට්‍රෝන කවචයෙන් නිදහස් වෙලා නිදහස් වෙනවා එතකොට නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩි වෙන්න විද්‍යුත් සන්නායකතාවය වැඩි වෙනවා. තේරුණාද? සන්නායක එකත් උෂ්ණත්වය වැඩි වෙනකොට මේ විද්‍යුත් සන්නායකතාවය වැඩි වෙනවා. හැබැයි ටික වෙලාවක් ගිහිල්ලා ගැටෙන්න පටන් ගෙන අඩු වෙනවා. හරිද? අර්ධ සන්නායකයක උෂ්ණත්වය සන්නායකතාවය උෂ්ණත්වය වැඩි පළවෙනි උත්තරේ නම් 7. 7 පළවෙනි එක.
අර්ධ සන්නායකයක උෂ්ණත්වය සමග සන්නායකතාවය වැඩි වෙනවා. ඇයි වැඩි වෙන්න හේතුව ඇහුවොත්? නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩිවීම. හේතුව ඇහුවොත් මොකද? නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩිවීම. ඊළඟට කියනවා අර්ධ සන්නායකයක උෂ්ණත්වය සමග ප්‍රතිරෝධකතාවයේ විචලනය වඩාත් තොදින් නිරූපණය වන්නේ කුමන ප්‍රස්ථාරයේද? දැන් අනිවාර්යයෙන්ම උෂ්ණත්වයත් එක්ක සන්නායකතාවය මොකක් ප්‍රතිරෝධකතාවය. දැන් දැන් උෂ්ණත්වය වැඩි වෙනකොට සන්නායකතාවය වැඩි වෙනවා නම් ප්‍රතිරෝධය මොකද වෙන්නේ? ප්‍රතිරෝධය මොකද වෙන්නේ? සන්නායකතාවය වැඩි වෙනවා ප්‍රතිරෝධය අඩු වෙනවා. ප්‍රතිරෝධය අඩු වෙනවනේ සන්නායකතාවය වැඩි වෙන්නේ. ඒක තේරෙනවද? තේරෙන්නේ නැහැ. දැන් ප්‍රතිරෝධය අඩු වුණොත් ඉතින් විදුලි ධාරා හොඳට යන්නේ. නැද්ද තේරෙන්නේ? ඔයාලා දැන් පාඩම් කරලා ඉවරද? ඉවරද? මේ මොකද්ද දැන් අහන්නේ? උෂ්ණත්වයත් එක්ක ප්‍රතිරෝධකතාවය. මෙන්න මේ විදිහට අඩු වෙනවා පොඩි වක්‍රසාද. මේකේ අඩු වෙන ප්‍රස්තාර වෙනේව නැහැනේ. හතරවෙනි උත්තරේ එහෙනම්. එතකොට 8 4 ලේසි. අඩු වෙන්නේ ඒකේ ප්‍රතිරෝධය අඩු සන්නායකතාවය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ප්‍රතිරෝධය අඩු වෙනවා සන්නායකතාවය වැඩි වෙනවා. හරි අපි යනවා 9 වෙනි ප්‍රශ්නෙට. කියනවා P වර්ගයේ අධ සන්නායකයක සන්නායකතාව පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පාත දැක්කේ. සන්නායකතාවයේ කෙරෙහි ධනාරෝපණයවත් කුවර වැඩිද? දැන් P පැත්ත ධන විදියට නේද ඩයෝඩ් එක හැසිරෙනවා කියලා මම කිව්වේ. දැන් ඔයාලට මම කිව්වා ඔය P ගැන උගන්වනකොට මං කිව්වා ධනාය කොල්ල වගේ ඍණ පැත්ත කෙල්ල වගේ කියලා. නමුත් නපුංසක කිව්වහම මං කිව්වා මේ මොකද කිව්වේ? උන් දෙකොල්ල සෙට් වුණා කියලා මේ ප්‍රයෝජනයක් තියනවද? ප්‍රයෝජනයක් තියනවා කියලා මොනවද වෙන්නේ නැහැ නේ ළමයි හැමදෙන්නේ නැහැ. එතකොට මේ P ධන කියලා කිව්වට ඇත්තටම ධනද? නෑ P වල කුහර හිටින්නේ. මොනවද තියෙන්නේ? නිකන් කුහරයක් තියෙන්නේ. එතනයි මොකද්ද කියන්නේ? ධන කියලා කියනවා නිකන්. ඔක ඉලෙක්ට්‍රොනික පැත්තෙන් කිව්වොත් කියන්නද? මේ හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් නේ මේ අධ සන්නායකයක් කියලා කියන්නේ. P වර්ගයේ වල තුන්වෙනි කාණ්ඩේ නේද සෙට් කරන්නේ? තුන්වෙනි කාණ්ඩේ කියන අවසාන කවච ඉලෙක්ට්‍රෝන කීයද? 3යි නේද? එතන මේ 3 මේකේ අවසාන කවචය 4ත් එක්ක සෙට් වුණාම එකකට සෙට් වෙන්න කෙනෙක් නැහැ. ඒක නිසා කුහරයක් හිටිනවා. ඒකට තමයි ඔය කුහර කියලා කියන්නේ. අපි ඒක ධන කියලා සලකනවා. එච්චර දුර හිතන්න එපා ඉතින් ඈ. දුර හිතන්න ඕනේ නැහැ. එච්චර දුර නෑනේ අපි ෆිසික්ස් නෙවෙයි ඉගෙන ගන්න. එතකොට ඒක හරි ඈ. සන්නායකතාවය කරේ ඍණාරෝපණ දායක වෙන්නේ නැහැ. ඒ n වර්ගයේ වටනේ. සන්නායකතාවය කරේ මුත්ත ඉලෙක්ට්‍රෝන සහ කුහර යන දෙකම දායක වේ. ඔව් දැන් මේ දෙක සෙට් කරාම n මේක නම් p මේකේ තියෙන ඍණායන තමයි මේ කුහර වලට පනින්නේ මේ විදුලිය ගමන් කරනකොට. තේරුණා නේද? ඒක නිසා සන්නායකතාවයට මුක්ත ඉලෙක්ට්‍රෝනයි කුහරයි දෙකම බලපානවා තමයි. AC දෙකම හරි. උත්තරේ 5. හරියට උස්සන්න. හරි. ධාරිත්‍රකයක ධාරිතාවෙහි තාඩු වල අරස්කඩ වර්ගඵලයට සමානුපාතික වේ. දැන් ටීකට කලින් එක කිව්වා නේද? මොකද්ද කිව්වේ? මේ ඊතලයි හරි හගන්න. අනේ කියන්නේ පොඩ්ඩක් මේ ප්‍රශ්නේ ඉන්නේ කමක් නැහැ ඔක. හරි හැබැයි AC එක දාලත් නැහැ. ඈ 25ට කියව 25ට දාලා පරිසර උෂ්ණත්වයට 2යි නඩු එතකොට. පොඩ්ඩක් අහන්න. ඔය වෙන ටෙස්ට් එකකින් වාඩි වෙන්න. අර ඉඳ තියෙන දෙකකින්. ඒත් එන්නේ මට දැනෙන්නවත් නැහැ එච්චර. යන්තම් දැනෙන්නේ. ආගන්න මේ ටික වෙලා බලලෙමු. සීතලේ ඉන්න ලස්සන වෙනවා. මේ ආගන්න. ධාරිත්‍රකයක ධාරිතාවෙහි තහඩු වල හරස්කඩ වල සමානුපාතිකයි. ඔව් මේ හරස්කඩ වල අනුලෝම සමානුපාතික වෙන්නේ.
ධාරිත්‍රක ධාරාවේ තහඩුව අතර මේ ප්‍රතිලෝම සමානුපාතකයි. හරි. මේ තහඩුව අතර පරතරයට ප්‍රතිලෝම සමානුපාතකයිනේ. හරි බී. ධාරිත්‍රක ධාරාවතා ඒ තහඩුව අතර පවතින පාර විද්‍යුත් ද්‍රව්‍ය මත රඳා පවතී. ඔව් මේ රඳා පවතින්නේ. ඒ හරි. එහෙනම් ABC තුනම හරි උත්තරේ 5. උත්තරේ 5. 11. ඔයාගෙන් අහනවා කිලෝම් 100ක ප්‍රතිරෝධයක් ලබා ගැනීම සඳහා වඩාත්ම සුදුසු වන්නේ ප්‍රාසන්දාම් ප්‍රතිරෝධ කරන්නේ කුමන ප්‍රතිරෝධකද කියලා අහනවා. මේ ඔයාලට ඔය බලලා තියෙන්නේ මොකද්ද? ප්‍රතිරෝධක හොයන වර්ණකේත වගුව මතකද කියලා බලලා තියෙන්නේ. ඒක පාඩම් කරන්න එපා කියලා මං කිව්ව නේද? දල අදහසක් තියෙන්න ඕනේ. මේකේ මොකද්ද උත්තරේ? කළු නම් බිඳුව නේද එන්නේ? කළු බිඳුව කියන්නේ තුන්වෙනි උත්තරේ. ඕකේ මේ වර්ණකේතයක් ගැන අදහසක් ගන්න බෑ නේද? එහෙනම් 3යි 4යි දෙකම ගන්න වෙනවා. මොකද වර්ණකේතයක් ගැන අදහසක් ගන්න බෑනේ ඕකේ. ඒ කියන්නේ මෙහෙමයි. වර්ණකේතයක් ගැන නෙවෙයි සහන පරාසයක් ගැන අදහසක් ගන්න බෑ. ඒක නිසා 3යි 4යි දෙකම ඉතින් හරි කියලා ගමු. සහන පරාසය ගැන අදහසක් ගන්න බෑ. දුඹුරු නම් 1, කළු නම් බිඳුව, කානම් දුඹුරු තීරුව 1 තියෙන්නේ, කළු තීරුවේ බිඳුව. කා තීරුවේ? බිඳුව නෙවෙයි. 10,000. ඒක නෙවෙයි කිලෝම් කියලා දාලා තියෙන්නේ. 10 4 තියෙන්නේ කා තීරුවේ. හරිද? දල අදහසක් තියෙන මේ වගුව නිකන් ඔටෝ මතකෙන්නේ නැද්ද ඔයාලට? ඒක නිකන් ඇයිද මේ කළු වලට බිඳුව දුඹුරු ඉතින් ඒව මතකෙන්නේ එපා පොඩ්ඩක්. හරි. ඔයක විභාගයට දෙනවා ඈ. විභාගයට දෙනවා. බලමු කෝ 12 වෙනි ප්‍රශ්නේ. භාවිතය සම්බන්ධයෙන් ප්‍රකාශ මේකේ වඩාත් නිවැරදි ගහන්නේ. මොකද මේ මොනවා ගැනද? විද්‍යුත් පරිවර්තන ප්‍රතිරෝධක ගැන අහලා තියෙන්නේ. ප්‍රතිරෝධක වල භාවිත සම්බන්ධයෙන් වඩාත් නිවැරදි වන්නේ. වෝල්ටීයතාවය පාලනය කළ හැකි වේ. වෝල්ටීයතාවය පාලනය කරද්දී නේද ගන්නෙ? ධාරාව පාලනය කරන්න ගන්නද ප්‍රතිරෝධකය? ධාරාව පාලනය කළ හැකි වේ. ප්‍රත්‍යාවර්ත ධාරාව මේ උඩ තියෙන මේ වෙන මොකක් හරි ගත්තද කොහෙද? පේන්නේ නැහැ නේද ඒක? ප්‍රතිරෝධකයක් නෙවෙයි ඒ තියෙන්නේ. කෝ ඔය ඒක ප්‍රතිරෝධකේ නම් තියෙන්නේ B විතරයි. හරි. ධාරාව පාලනය කරන්න ගන්න. ඔය ප්‍රතිරෝධකයක් භාවිතය නම් අහලා තියෙන්නේ B විතරයි. හරි. ධාරාව පාලනය කරන්න ගන්න. මේ ප්‍රශ්නේ මම දැම්මේ මොකක් හරි අරමුණක් උඩ. නෑ කවන්නේ අහගන්නු. ඊළඟට යන්න 13 වෙනි ප්‍රශ්නෙට. රූපේ දැක්වෙන පරිපතේ පෙරනැඹුරු වෝල්ටීයතාවය 0.7යිලු. දැන් අර කලින් ඇදුවා වගේ ගානක් මතකද? එහෙනම් ඔයාලා මොකද කරන්න ඕනේ? V = IR දාන්න ඕනේ. කොහොමද හැබැයි දාන්න ඕනේ? V = IR දාන්න ඕනේ කොහොමද? හැබැයි ඔතෙන්දී වෝල්ටේජ් එක මොනවා වෙනවද? කෝ වෝල්ටේජ් එක නැත්නම් 6 වෝල්ට් එකෙන් අඩු වෙනවා විභව බැස්ම 0.7. ඇයි එතන තියෙනවනේ පෙරනැඹුරු වෝල්ටේජ් 0.7යි කියලා. එතකොට ඩයෝඩය පරිපූර්ණ නෑ මෙතෙන්දී. නේද? ධාරාව 60යි කියන්නේ ඇම්පියර් කරන්න 10න් බෙදනවා. R ඔයාගෙන් අහන්නේ. ඒතර R සමානයි අතන කීය දෙන්නේ? 5.3 වැඩි කිරීම 100 බෙදීම 60. උත්තරේ මං හිතන්නේ මේක සුළු කරාම කීය දෙන්නේ? 88.3 ඕම් කියලා එනවා.
නේද? 88.3 ඕම් කියලා යන උත්තරයක් නැද්ද? ආ නෑ තියෙන තුන්වෙනි උත්තරේ 89 තමයි ඉතින් ගන්න වෙන්නේ. තුන්වෙනි උත්තරේ. හරි ආයත උස්සන්න. හරි. ඉහත සඳහන් ප්‍රතිරෝධකයේ භාවිතයෙන් ලබා ගත හැකි ප්‍රතිරෝධ පරාසය. ඒ ප්‍රශ්නේ වැරදි. 4500ක් ගන්න බෑනේ මේ 88කින්. පුළුවන්ද? පරිපූර්ණ අවස්ථාවේ එච්චරයක් එන්නේ නැහැ නේද? එන්නේ නැහැ නේ. වැරදි ඈ. ප්‍රශ්නය තැල දාන්න. ඊළඟට පරිණාමකයක ප්‍රාථමිකයේ පොටවල් ගණන 400ක් වන අතර එහි වෝල්ටීයතාවය 240ක් වේ. මොකද්ද මේ කියන්නේ? අපි දානවා මොකද්ද? ප්‍රාථමිකයේ පොට බෙදනවා ද්විතීයික පොටෙන්. ප්‍රාථමිකයේ වෝල්ටීයතාවය බෙදනවා ද්විතීයික වෝල්ටීයතාවය. හරිද? එතකොට ප්‍රාථමිකයේ 400යි ද්විතීයිකේ හොයන්න තියෙන්නේ කො 240යි 6යි. 6ට 24 කැපුවා 4යි. n සමානයි 10යි. ඔයාලට ගණන් පුළුවන් නේද? එතකොට බලන්න. ගණන් බැරි බව දන්න නිසා BST වලට කැල්කියුලේටර් එකක් දෙනවා. මොකද්ද? හින්දා ගත්ත 10. හරි 15 පළවෙනි එක. පළවෙනි එක. මොකද ප්‍රශ්නේ? කවුද? ඈ? මේ රූපේ දැක්කේන මේ උපකරණේ මොකද්ද කියලා අහනවා 16 මොකද්ද? මොකද්ද උපකරණේ? ට්‍රාන්සිස්ටරයක්. කාරකාත්මක වර්ධනය තා මෙහා පැත්තේ බහුවර්ණ වල තියෙනවා බලමුකෝ. ඔය තියෙන්නේ එහා පැත්තේ බහුවර්ණ වල. එහා පිටුවේ තියෙන කාරකාත්මක වර්ධනය බලමු ඈ. කාරකාත්මක වර්ධකයක් කියන්නේ චූටි සංග්‍රහිත පරිපථයක්. පොඩිම සංග්‍රහිත පරිපථය. මම ඒක උගන්වන වෙලාවේ කිව්වා. කාරකාත්මක වර්ධකයක් ගැන. රූපේ දක්වා ඇත්තේ ඉලෙක්ට්‍රෝනික පද බහුල භාජන උපාංගය. මොකක්ද ඒ උපාංගය? සංග්‍රහිත පරිපථයක් IC එක. හරිද? සංග්‍රහිත පරිපථයක්. ඒ කියන්නේ කීවෙනි උත්තරේද? 17 පළවෙනි එක. 17 පළවෙනි උත්තරේ. ඊතලයි නුවරඑළිය ට්‍රිප් එකක් ගියා කියලා හිතාගන්න. හරි අහගන්න. නුවරඑළිය ට්‍රිප් එකක් ගියා කියලා ඉගෙන ගන්න. නෑ එහෙම රස්නේ ඉන්න බෑ පොඩ්ඩක් සීතල තියෙන්න ඕනේ. වහිනෝ? කොහෙද වහින්නේ? හරි ඊළඟට AB හා C යන සංකේත වලින් දැක්වෙනුනේ. ඒ මොකද්ද? ඒ කියන්නේ කාරක වර්ධකයක්. ඒ කියන්නේ එහෙනම් කාරක වර්ධකයක සංකේතය ඔය තියෙන බඩු. හරි ඊට පස්සේ B සෙනර ඩයෝඩය. C ඊතලේ දාලා නැහැ කොහෙට වන්නේ. ඒක නිසා හිත නමුත් උත්තරේ 4 අනිවාර්යයි. උත්තරේ 4. උත්තරේ 4 18 4. කාරකවාත්මක වර්ධකයක පරිපථයක් හා සම්බන්ධ සැපීම් වෝල්ටීයතාවය ධනාක්‍රිය හා ඍණාක්‍රිය පිළිවෙලින් 7යි 4යි වෙන්න ඕනේ උත්තරේ 1. විභාගයට අහන්නේ නැහැ කවදාවත් හොඳේ. අයුවත් එක මම බලා ගන්නවා. අහන්නේ නැහැ. එහෙනම් මොකටද දැම්මේ? එහෙමද? දැන් අහගන්න. මොකද සීන්නේ ඔය කියවන්නේ හරිද? ඈ? කරේ නැහැ. ඇයි? දන්නේ කියන්නේ ඔය හිතලා කණාකක ගැහුවේ නැද්ද? අහගන්න. ඔය මොනවද බස් ඇරලා කතා කරන්නේ? පාතින් දැක්කෙනේ එක්තරා ඉලෙක්ට්‍රොනික උපාංගයකට ප්‍රත්‍යාවර්ත වෝල්ටේජ් ප්‍රභවයකින් සපයනු ලබන විභවාන්තරයේ කාලයකට
එදිරිව අදිනු ලබන ආකාරයයි. එහි ප්‍රතිධාන වෝල්ටීයතාවය කාලයට එදිරිව. එදිරිව කියන්නේ නිකන් ෆයිට් එකට වගේද? කාලය එදිරිව නිවැරදිව දැක්කමුනේ කුමන පිළිතුරෙහිද? මොනවද මේ කුමන ප්‍රශ්න? මේ ඔයාලට මං කිව්වා නේද මේ බාගෙට කිව්වේ. මේ හරි කවන්නේ අහගන්න. මේ ඔයාලට මං කිව්වා නේද ඍජුකාරක ධාරාවකින් ප්‍රත්‍යාවර්ත ධාරාව මොන ධාරාවක් කරනවා කියලා කිව්වේ. සරල ධාරාව. ඒක දන්නවද කියලා ඔය බලන්න දාලා තියෙනවා. ඔච්චර දිගට තිබ්බට. සුපිරි ප්‍රශ්නයක් ඈ. සුපිරි ප්‍රශ්නයක්. ඒ කියන්නේ මෙහෙන් ඔයාලට දීලා තියෙනවා ප්‍රත්‍යාවර්ත ධාරාව. මැදින් දීලා තියෙනවා මොකද්ද? ඍජුකාරක ඩයෝඩය. එහා පැත්තෙන් ප්‍රස්ථාරය සරල වෙන්න ඕනේ. එතන මොකක්ද උත්තරේ? කො බලමු. කාලයට එදිරිව අදුණු ප්‍රස්ථාරය. එදිරිව. 2යි 5යි දෙකම හරි. 2යි 5යි දෙකම හරි. ඇයි එහෙම දැම්මේ? කාගේද මේ පේපර්? හරි. විද්‍යුත් පරිපථවලදී දැන් ඔයාලා දෙකටම පාර දෙකකට ගැහුවද? විද්‍යුත් පරිපථවලදී බාහිර ශක්තිය උපාංගයක් වන්නේ සක්‍රීය උපාංගය අක්‍රීය උපාංගය කියලා જાතියක් තියෙනවා. හරිද? උත්තරේ කාරක වර්ධකයක්. සක්‍රීය උපාංගයක් ඒක. මේ ওই පැත්ත ගැන එච්චර ලොකුවට මේ කමන්නේ කාරක වර්ධකේ මතක තියාගන්න. එතකොට ධාරිත්‍රකේ ප්‍රේරක ප්‍රතිරෝධ සන්නායක ඔක්කොම මොනවද? අක්‍රීය උපාංග. මම ඔයාලට යමක් කියන්න මෙයා ගන්න අක්‍රීය උපාංග වලින් ප්‍රතිරෝධකේ ප්‍රතිරෝධය පාලනය කරයි. තේරුණාද? එහෙනම් ප්‍රතිරෝධය කියන්නේ ධාරාව පාලනය කරන්න පුළුවන්. තේරුණාද? ධාරාව පාලනය කරන්න පුළුවන්. ඒකට තමයි ගන්න අක්‍රීය උපාංග. තේරුණානේ? හරි. ඊළඟට විචල්්‍ය ධාරිත්‍රික සංකේතේ. විචල්්‍ය ධාරිත්‍රික සංකේතේ මොකද්ද? මං කිව්වා මේ ධාරිත්‍ර කියන විචලන මැදින් විතරක් දාන උත්තරේ 4. උත්තරේ 4. හරි. සීතලයි. අනිත් දවසේ බෙසිට් එක අරගෙන පන්තිර. ඔය උතන සීතල වැඩි අරක කෙලින්ම මේ AC එක වදින නිසා වෙන තැනකින් වාඩි වුණා නම් හරි. ආගන්නේ ධාරිත්‍රකොළ ධාරිතාව කෙරෙහි ලෝහ තාරු දෙක අතර පවතින පාර විද්‍යුත් ද්‍රව්‍යයේ පාර වේදිතාවය බලපායි. පහත ඒවායේ පාර විද්‍යුත් ද්‍රව්‍යයක් වන්නේ මොනවද? ලෝහ පාර විද්‍යුත් අර ධාරිත්‍රකේ මැදට දාන්න මොකද්ද කියලා අහන්නේ. මැදට යකඩ දාන්නේ නැහැ. කොපර් දාන්නෙත් නැහැ. නික්‍රෝම් දාන්නෙත් නැහැ. ටන්ස්ටන් දාන්නෙත් නැහැ. ඇලුමිනියම් ඔක්සයිඩ් දානවා. වැදගත් ප්‍රශ්නයක් ඈ. ඇලුමිනියම් ඔක්සයිඩ් දානවා. ඇලුමිනියම් ඔක්සයිඩ් දානවා. මේ ඔයාගෙන් අහන්නේ මේ ඊළඟ 24 වෙනි ප්‍රශ්නේ ඕම් 100ක් එළියට එන්නේ මොකේද කියලා. සාමක ප්‍රතිරෝධය ඕම් 100ක් එන්නේ මොකද? ඔතන හදලා බලන්න. පළවෙනි එක ශ්‍රේණිගතයි. 75යි 75යි 150යි. දෙවෙනි එකේ 50ව 3ක් 150යි. මේ අන්තිම එකේ 300ව 3ක් 900යි. දැන් ඔයා තුන්වෙනි එක හැදුව කොහමද හදන්නේ? 1යට 300 ධන 1යට 300 ධන 1යට 300 1යට r සමාන්තර ගත නිසා 1යට r පොදු හරය 300යි 1 ධන 1 ධන 1 හරිද? එතකොට r 3යි r සමානයි 300යි r සමානයි 100යි ඕම්. එහෙනම් ඒක තමයි උත්තරේ 3. තේරුණා නේද? ගාන හදලා බලන්න ඕනේ ශ්‍රේණිගත සමාන්තර ගද්ද කියලා. ඒතර ඒක බැලුව වෙලමඩ උත්තරේ හොයාගත්ත හැකි. ඔයගේ ප්‍රශ්න නම් දෙනවා 24 3. 25 ට්‍රාන්සිස්ටර් එක ධාරාලාභය. මතක තියාගන්න ට්‍රාන්සිස්ටරේ ධාරාලාභය කියන්නේ මොකද්ද? සංග්‍රාහකයේ ධාරාව බෙදෙනවා පාදමේ ධාරාව. ඒ කියන්නේ 4. සංග්‍රාහකයේ බෙදීම පාදම මතක තියාගන්න ඈ. ධාරාලාභය සමානයි සංග්‍රාහකයේ බෙදීම පාදම. හරිද? සංග්‍රාහක බෙදීම පාදම.
කාරකාත්මක වර්ධකයක් අපිට මෙහා කාරකාත්මක වර්ධනයක් කියන්නේ සංවිධ පරිපතන මේ බලන්න. කාරකාත්මක වර්ධකයක් කියන්නේ මෙහෙම එකක්. කොහොම එකක්ද? හරි අහගන්න. අහගන්න. මේ පැත්තෙන් වයර් දෙකයි මෙහෙන් වයර් එකයි මේ ඉන්පුට් එක මේ අවුට්පුට් එක කාරකාත්මක වර්ධකයෙන් කරන්නේ මෙහෙන් දෙන එකක් අරහෙන් වැඩි කරලා දෙනවා. මෙහෙන් හුවක් කිව්වොත් අරහෙන් හු හතක් ඇහෙනවා. හරිද? වෝල්ටේජ් තමයි වැඩි කරන්නේ. මොකද වැඩි කරන්නේ? වෝල්ටේජ් තමයි. මේ දෙපැත්තෙනුත් වයර් දෙකක් තියෙනවා. මොකද්ද ධන හා ඍණ විදියට කරන්ට් එක දෙන්නේ. ඕක තියෙන්නේ අර ප්‍රේම් වගේ පෙට්ටියක් ඇතුලේ ඈ. පෙට්ටියක් කියන්නේ අර සංගාර තියෙන සංවිධ පරිපත තියෙන පොඩි කළු පාට පෙට්ටිය. ඒක ඇතුලේ බඩු තියෙන්නේ. ඒතර මේ ධන ඍණ කියලා තියෙනවනේ. ඒතර මේක මේ මෙන්න මෙහෙම අර චූටි අර එකේ තියෙන අඬු තියෙන එකක් තියෙනව නේද? ඒකක් ඇතුලේ තියෙන්නේ. එතකොට මේ අඬු වලට මේක සෙට් කරලා තියෙන්නේ. තේරුණානේ? එතකොට මේ මෙහෙන් ඕපදූපයක් ගියොත් ගමේ නැන්දම්ම කෙනෙක් වගේ. අර ඉන්නේ මෙහෙන් ඕපදූපයක් ගියොත් අර පැත්තෙන් වැඩි වෙලා යනවා. වැරදිලා නැන්දම්ම කියලා දුන්නා. හරි කලබල වෙන්න එපා. හරි. කාර්කවාදකයක් කියන්නේ ඔය වගේ එකක්. හරි. ආගන්න. පරිපූර්ණ කාරකාත්මක වර්ධකයේ වෝල්ටීයතාලාභය අනන්ත වේ. හරි ඈ. පරිපූර්ණ කාරකවාදක ප්‍රධාන ප්‍රතිරෝධය අනන්ත වේ. හරි. පරිපූර්ණ කාරකාත්මක වර්ධකයේ ප්‍රතිදාන ප්‍රතිරෝධය නැහැ. ප්‍රතිදාන ප්‍රතිරෝධය අනන්ත වෙන්නේ නැහැ. ඒ ආපි විතරයි උත්තරේ 4. කාරකාත්මක වර්ධකයේ සම්බන්ධයෙන් අසත්‍ය වන්නේ 27. පරිපූර්ණ කාරකාත්මක වර්ධකයේ ප්‍රධාන සම්බන්ධනේ ශුන්‍ය වේ. හරියට හරි පළවෙනි උත්තරේ. ස්වයංක්‍රීය පරිපතවල 28ට යන්න. මේ මම කාරකාත්මක වර්ධක කෙටියෙන් කතා කරේ. කාරකාත්මක වර්ධක ගැන ගැඹුරට සිලබස් එකේ නෑ හොඳේ. කාරකාත්මක වර්ධක ගැන ගැඹුරට සිලබස් එකේ නැත. අසත් එක තමයි මම ඒ කිව්වේ. නේ එහෙමද කිව්වේ? නෑ ඒක වැරදි. ඒ අයන්න කියවුන්නේ නෑ. මේ දැන් මම අසත්ය කියලා නෙවෙයිද කිව්වේ? අසත්‍ය තමයි යන්නේ. ඔය පේන්නේ අයන්න තියෙන්නේ. බෝල් කරලා තියෙන්නේ. බෝල් කරලා තියෙන්නේ. මේ කාරකාත්මක වර්ධක ගැන ගැඹුරට සිලබස් එකේ නෑ හොඳේ. ගැඹුරට සිලබස් ඒකයි මම ඉක්මනින් ඒ දෙක කිව්වේ. සිලබස් එකේ නෑ ගැඹුරට. ඒක තේරුමක් නෑ ගැඹුරට. ඒකයි බලන්න නැත්නම් ඉක්මනින් කිව්වේ. අහගන්නද? ස්වයංක්‍රීය පරිපතල භාවිතා කරන LDR. ඕවා තියෙනවා සිලබස් එකේ. ඕවා එහෙමම ආලෝක සංවේදී වේ. 2.50 ප්‍රශ්න. එතකොට ඒක තමයි උත්තරේ. 28 1. ඒක හරිද? කාරකාත්මක වර්ධකයක අපවර්තන වර්ධක ලෙස බාධාවේ හේතු ලැබෙන අපවර්තන කියන අනිත් පැත්ත හැරෙනවා. දැන් ඔය තියෙන ප්‍රස්ථාරය අනිත් පැත්ත හැරලා තියෙන්නේ කොහෙද? තියෙන ප්‍රස්ථාරය අනිත් පැත්ත හැරලා තියෙන්නේ කොහෙද? 3 අනිත් පැත්ත හැරෙන කතාව ගන්න බැරිද? තියෙන ප්‍රස්ථාරය මෙහෙමනේ ප්‍රස්ථාරය තියෙන්නේ කොහොමද? මෙහෙම තියෙන්නේ. ඕක අනිත් පැත්ත හරනාම මෙහෙම වෙන්නේ. එතන තුන්වෙනි උත්තරේ අපවර්තන කියන්නේ අනිත් පැත්ත. මේ ඕක මම ඊටාම සරලව කියන්නේ කාර්කාත්මක වර්ධකේ ඉතින් ගැඹුරට නැති නිසා වැඩක් නැහැ කියලා. ඊටාම සරලව කිව්වොත් දොම තමයි උත්තරේ තෝරන්නේ. තුන්වෙනි එක. හරි ඊළඟට. පහත ඒවායින් කාර්ක වර්ධකයන් නිවරදිව සම්බන්ධ කළ යුතු ආකාරය. අපවර්තන ප්‍රතිදානයේ ඍණයකට එන්න ඕනිය. අපවර්තන ප්‍රතිදානයේ ඍණ. කෝ එක? හරි. අපවර්තන නොවන ප්‍රතිදානයේ V out VS. කෝ දෙවෙනි උත්තරේ. අපවර්තන ප්‍රතිදානයේ අපවර්තන නොවන ප්‍රතිදානයේ V out එක තියෙනවා. V out එක එන්න ඕනේ එහා පැත්තට. මං කියවනේ අවුට්පුට් එක එහා පැත්තට එන්න ඕනේ කියලා මේ V out එක කියන්නේ මේ ඉන්පුට් දෙක. එතකොට මේ දෙක මේ ධන ඍණ මේ විදිහට තියෙන්න ඕනේ. එතකොට දෙවෙනි උත්තරේ. දෙවෙනි උත්තරේ.
රූපයේ දැක්කන කාරකවාදක පරිපතේ උපක්‍රමයෙන් ප්‍රශ්නාංක 31 32කට පිළිතුරු සපයන්න. RP අගය RI අගයට වඩා විශාල වේ. අනිවාර්යෙන් එහෙම වෙන්න ඕනිය. මේ පරිපතයෙන් ලැබෙන ප්‍රධාන වෝල්ටේජය පරස්පර වේ. ඔව් එහෙම වෙන්න ඕනේ. මේක අපවර්තන එකක් නේ. අනිත් පැත්ත හැරෙනවා. එම කාරකානුවාදක සැකස්ම අපවර්තන නොවන වර්ධක ආකාර නැහැ. අපවර්තන ආකාර හතර තියෙන්නේ. උත්තරේ එහා B 31 4. මේ වාගෙන් අහන්නේ ඔය මේකේ අවුට්පුට් එක හොයන සමීකරණේ. මේකේ අවුට්පුට් එක හොයන සමීකරණේ තමයි මෙතන ප්‍රතිරෝධකෙන් මෙතන එක බෙදලා හරිද? මේ වෝල්ටීයතාවයෙන් වැඩි කරන්න ඕනේ. තේරුණා නේද? එහෙනම් උත්තරේ කීයද? පළවෙනි එක. පළවෙනි එක. ඔය සමීකරණයට දානවා 33 වෙනි එක. 33 වෙනි ප්‍රශ්නෙට ඔය සමීකරණයට දාලා උත්තරේ ගමු. ඔන්න එතකොට දැන් ඔයාලට තවත් හොඳට තේරෙනවා. V out සමානයි RF බෙදීම RI වැඩි කිරීම අර වෝල්ටේජ් එක 137.5 බෙදීම RI කීයද 25යි වැඩි කිරීම වෝල්ටේජ් එක 1.5යි උත්තරේ කීයද එන්නේ 8.25යි වෝල්ට් පළවෙනි උත්තරේ. එහෙමද ආවේ? එහෙමද ආවේ? හැදුවේ නැද්ද? දැන් හදන්න. දැන් හදන්න. තීස් 4 වෙනි එක අපි අතාරින්න මොකද එච්චර වැඩක් නැහැ නේ ඔය ඕනද සිලබස් නැති ඒවා හදලා 34 අතාරින්න 35 ඔය හදාගන්න වැඩි වගේ සමීකරණෙත් එක්ක හරිද? පෑන කොහෙන්ද ගත්තේ? අහගන්න. ඇයි? මේ වගේ රස්නේ වෙලා කොහොම සීතලේ ඉන්න පිනක් තියෙන්න ඕනේ. තා බහුවරණ කීපයක් කරලිමු. තාජුට්ටයි. මේ අහගන්න AC එකේ ඉන්න එකේ වාසි හිතන්න. LDR සම්බන්ධයෙන් වඩාත් නිවැරදි ප්‍රකාශය. LDR එක්ක මොකද වෙන්නේ? ආලෝකය වැටෙන්න ධාරාව වැඩි වෙලා ප්‍රතිරෝධය අඩු වෙනවා. එතකොට LDR එකට අඳුර දෙන්න බලුබ් එක නිමෙනවා කියන්නේ ප්‍රතිරෝධය වැඩි වෙනවා. දෙවෙනි උත්තරේ. මතකයි නේද LDR එකත් එක්ක ආලෝකය වෙනස් වෙන විදිය? මතකයිද? කොහොමද වෙනස් වෙන්නේ ප්‍රතිරෝධය? උෂ්ණමය ආලෝකයත් එක්ක ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ කොහොමද? ආලෝකය වැඩි වෙන්න ප්‍රතිරෝධය අඩු වෙනවා LDR එකේ. ප්‍රතිරෝධය අඩු වෙනවා කියන්නේ ධාරාව වැඩි වෙනවා. ඒ කියන්නේ උත්තරේ 2. සංග්‍රහිත පරිපථයක් තුළ ධාරිත්‍රක පමණක් අඩංගු වේ ප්‍රතිරෝධක පමණක් අඩංගු වේ ට්‍රාන්සිස්ටර් පංකවනේද සංග්‍රහිත පරිපථයකින් ඩයෝඩ් ට්‍රාන්සිස්ටර් ඔය කෙහෙමල් හැම එකෙම කරන්න පුළුවන් දේ මේ තනි උපකරණින් කරයි කියලා. කෙහෙමල් නෙවෙයි මොනවද? ඩයෝඩ් ට්‍රාන්සිස්ටර් අර මේ ඔක්කොගෙම කරන්න පුළුවන් දේ තනික උපකරණ තමයි IC කියන්නේ. එහෙනම් ඊට සියල්ලම මේකේ හැටියට. 30යි. යම් 37ට පාලන පද්ධතියකට සපයනු ලබන ප්‍රධාන හා ප්‍රතිදාන නිවැරදි අනුපිළිවෙලින් කුමක්ද? පාලන පද්ධතියකට මේ ප්‍රදානය කරන්න ඕනි සෙන්සර් එකක් මොකක් හරි. ප්‍රතිදානය මොකක් හරි අවුට්පුට් එකක් එන්න එපා. දැන් උෂ්ණත්වයයි විදුලි තාපකය හරිනේ. මේ ඉන්පුට් එකයි අවුට්පුට් එකයි ඉතින්. දැන් සංසරණ පංකාවක ඉන්පුට් එකක් වෙන්න බෑනේ. විදුලි තාපකයකට ඉන්පුට් එකක් වෙන්න බෑ. එහෙනම් උත්තරේ 1. ඒක හරියට උස්සන්න.
ඒක නම් කරන්න ඕනේ. මොකද ඉන්පුට් අවුට්පුට් තේරෙන්න ඕනේ. මොකද මේ පාලන පද්ධතියක ඔයගේ වාහනේ පාත සඳහන් සරල පරිපථයේ යොදාගෙන නැති ඩයෝඩයේ පරිපූර්ණ ඩයෝඩයක් නම් ඒ හරහා ගලන ධාරා මේක හැදුවද? මට හිතෙන්නේ උත්තරයක් එන්නේ නැහැ. එන්නේ. ප්‍රතිරෝධයේ අගය දාන්න 5 කිලෝ. හදන්න. ප්‍රතිරෝධයේ අගය 5 කිලෝ දාලා ගාන හදන්න. ප්‍රතිරෝධයේ අගය 5 කිලෝ කියලා දාගන්න. මෙතන 5 කිලෝ කරගන්න. ඊට පස්සේ මෙතන වෝල්ටේජ් එක තියෙනවා 5 වෝල්ටේජ්. ඊට පස්සේ ඩයෝඩ් එකක් සෙට් කරලා තියෙනවා. විශේෂත්වය තමයි ඩයෝඩය පරිපූර්ණයිලු. එහෙනම් මේ ගාන ලේසි. ඔයාගෙන් අහනවා මේක හරහා යන ධාරාව. ඒක තමයි අහන්නේ. දැන් හදන්න. හැදුවද? හදලා ඉරක් ගන්න. ශනිකෝ. විභාගයට නම් විනාඩි 1කමාරකින් වගේ හදන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මං හදුවන්නේ v සමානයි ir දැම්මා v 15යි i දන්නේ r 5000යි i සමානයි 15 බෙදීම 5000 උත්තරේ එනවා 0.0.3යි ඇම්පියර්. එතකොට මිලි ඇම්පියර් නම් 3යි. එහෙම නේද? උත්තරේ 1. හරිද? මං හරි නේද? හරි. උත්තරේ 1. මිලි ඇම්පියර් 1යි. ඒකක පරිවර්තනයක් පොඩ්ඩක් පුළුවන් වෙන්න ඕනේ. ඒක පරිවර්තනයක් පුළුවන් වෙන්න ඕනේ. ඔයාලට එන ප්‍රශ්නේ නේ බෙදනවද වැඩි කරනවද කියලා තේරෙන්නේ. ඒක නිකන් තේරෙන්න ඕනේ. දැන් කිලෝමීටර වගේ එකකින් අයින්නවා නම් ලොකු වගේක්. මීටර සෙන්ටිමීටර වගේ වගේම අයින්ව නැහැ. කිලෝමීටර වගේ වගේන චූටි උත්තරේ. නේද? චූටි උත්තරයක් ගන්න නම් බෙදන්න ඕනේ. සෙන්ටිමීටර මිලිමීටර වලින් වගේ නම් ලොකු උත්තරයක් එන්න ඕනේ. එහෙම නේද? එයි සෙන්ටිමීටර මිලිමීටර වලින් කිලෝමීටර වගේ ප්‍රකාශ කරොත් එහෙම ලොකු උත්තරයක් එන්න එපා. පොඩ්ඩක් එහෙම හිතලා බලන්න. තේරෙන්නේ නැහැ කිව්වෙ නේද? ඌට හිතුවොත් තේරෙනවා. වෙන ඒවා ගැන හිතන්නේ ඔයාලා. ඒ වගේ හිතන්න. විද්‍යුත් චුම්බක හේවත් පේරණ දඟරයක්. පේරකයක් කියන්නේ මොකද්ද? පේරණයක්. ඊළඟ අසත්‍ය. අසත්‍ය ගහන්නේ මොකද්ද? එහි මෘදු යකඩේ හරහා මත පේරණ චුම්බක ශේෂ්ත්‍රයේ විශාලත්වය. ඒ කියන්නේ මෙහෙමනේ. මෘදු යකඩ මාධ්‍යයක් වටේට කම්බි දඟරයක් කොටා පේරකයක් සකසා ඇත. හරිද? එහි මෘදු යකඩ හරය මත පේරණ චුම්බක ශේෂ්ත්‍රයේ විශාලත්වය වෙනස් වේ. එහෙම වෙන්නේ නැහැ නේ. එහි ඔතන ලද පොටවල් සංඛ්‍යාව එහි මෘදු යකඩේ හරහා ඔහු දෙන වෝල්ටීයතාවය වෙනස් වෙනවා. මෙතනට දෙන වෝල්ටීයතාවය මෘදු යකඩ මාධ්‍ය වෙනස් වෙනවා. එහෙනම් ඒක හරියද? පළවෙනි එක හරියද වැරදිද? හරි. වෝල්ටීයතාවය වෙනස් වෙනවා. එහි ඔතන ලද පොටවල් සංඛ්‍යාව මත පේරණ චුම්බක ශේෂ්ත්‍රය අනිවාර්යෙන් වෙනස් වෙනවා. පොටවල් ගන්න මත රඳාපවතින. එහි දඟරය තුලින් ගමන් ගන්නා ධාරාව මත චුම්බක ශේෂ්ත්‍රය තීරණ හරියට හරි. මෙයා SFT වලටත් තියෙනව නේද? එහි ධාරාව ගමන් ගන්නා දිශාව මත චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව නිරූපණය වේ. ඔව්නේ. අර එකේ නියමයකුත් තියෙන්නේ. ඒකත් හරි. පේරණ දඟරය තුලින් භාවිත කරන මෘදු යකඩේ සඳහා වඩාත්ම සුදුසු වන්නේ ඇලුමිනියම්. දැන් යකඩ එක්කට ඇලුමිනියම් හදලා හරියන්නේ නැහැ නේ. යකඩ නම් යකඩේ. මොන්ටිසෝරි ප්‍රශ්න 39.5. හරිද? වැරදි? එහෙමද? ඩයෝඩ සම්බන්ධව වඩාත් නිවැරදි ප්‍රකාශය කුමක්ද? N වර්ගයේ අධසන්නායක කොටස් දෙකකට P වර්ගයේ තුනී අධසන්නායක ස්තරයක් මැදි කිරීමෙන් නිරතව ඇත. ඒ ට්‍රාන්සිස්ටර්නේ. 1 2 දෙකම ට්‍රාන්සිස්ටර්.
සන්නායක තාඩු දෙකේ අතරට පාර විද්‍යුත් ද්‍රව්‍යයක් ඇදීමෙන් නිපදවා ගනී. නෑනේ මේ ඩයෝඩ් එහෙම මොනවද ධාරිත්‍රක. P වර්ගයේ අද සන්නායක කොටස N වර්ගයේ සන්නායක කොටස එක්කිරීමෙන් හද හරියට හරි සෙනඩවඩයක් කරා ඉතා විශාල ධාරාවක් ඇදී විනාශයටපත් නොවේ. එහෙම යන්නේ නැහැ. ඉතින් අර මේ ඒක යම් සීමාවක තියෙනවනේ උත්තරේ 4. 44. ඒක හරියට උසන් ඉස්සෙල්ලා. හරි. බහුවර්ණ ගානත් කීයද කියලා ගණන් කරන්න. ඉක්මනින් ගණන් කරන්න රචනා ප්‍රශ්න ටික කරන්න. මෙහා ගන්න. අයිනින් අඳුරට සංවේදී ඉලෙක්ට්‍රොනික පරිපථයක ඉතින් සරල රූප සටහනක් ඇඳ දක්වන්න. ඔයාලා ඇඳද? ඕක මෙහෙමයි එන්නේ. අඳුරට සංවේදී ඉලෙක්ට්‍රොනික පරිපථයට අනිවාර්යෙන් මේකට දාන්න ඕනේ උපාංගේ මොකද්ද? මොකක්ද දාන්න ඕනේ? LDR එකක්. හරි හොඳයි. අපි දානවා මොකද්ද? ඔන්න බැටරියක් දැම්මා. ඊට පස්සේ තා මොකද්ද දැම්මේ? ස්විච් එකකුත් දැම්මා. මොකක්ද දාන්නේ? විචල්්‍ය ප්‍රතිරෝධකයක් අනිවාර්යයි. ඊට පස්සේ ඔකට දානවා මොකක්ද අර? අනිවාර්යෙන් LDR එක දානවා. LDR එක දාලා ඊට පස්සේ දානවා ඔකට මොකද්ද? LED එක. ඇයි ඉතින් දැන් මේක අඳුරට සංවේදීද කියලා හොයාගන්න. දැන් මෙතෙන්ට අඳුර වැටෙනකොට LED එක ඕප් වෙනවා. එළිය වැටෙනකොට LED එක දැල් වෙනවා. මේක හරියට උසන්න. දැන් හවල් එකද මෙච්චර ඩගරේ? එතකොට මේ LDR එකකට මේ LED එක නිවෙනවපත් වෙනවා පෙන්වන්න ඕනි ඔයා. හරි. එතකොට මේ LDR එකකින් LDR එක ක්‍රියාකාරීත්වය පේන විදිහට. ඒතර ඔයාලට මේක විභාගයට ලකුණු දෙන්නේ කොහොමද? මේකට ලකුණු දෙනවා, ස්විච් එකට දෙනවා, විචල්්‍ය ප්‍රතිරෝධයකට දෙනවා, LDR එකට දෙනවා, LED එකට දෙනවා. තේරුණා නේද? LED එකට දෙනවා. හරි. තේරුණානේ? දැන් ඔයාට ඊළඟට කියනවා මේ ප්‍රශ්නේ ඊළඟ කොටසේ මේකට ට්‍රාන්සිස්ටර් ස්විච් එකක් දාන්න ඕනේ නේද? ඊළඟ කොටසේ කියනවා මේ පරිපථයට මොකක්ද දාන්න කියලාද? ට්‍රාන්සිස්ටර් ස්විච් එකක් දාන්න කියලා කියනවා. මොකක්ද දාන්න කියන්නේ? ට්‍රාන්සිස්ටර් ස්විච් එක. මොකද්ද? ට්‍රාන්සිස්ටර් ස්විච් එක. මම මේ පරිපථයේ පොඩ්ඩක් දිශාව වෙනස් කරනවා. එහෙම කමක් නැහැ. කොහොමද වෙනස් කරන්නේ? දැන් මම මෙතෙන්ට දැම්මා ඉස්සෙල්ලා වගේ මොකද්ද? ඔන්න අර මේ පරිපථය ඔයාලා දැනගන්න. ඊට පස්සේ අර ස්විච් එකක් දැම්මා. ඊළඟට මොකක්ද තිබ්බේ? මොකක්ද තිබ්බේ? විචල්්‍ය ප්‍රතිරෝධකයේ තිබ්බා. ඊළඟට මොකක්ද තිබ්බේ? මොකක්ද තිබ්බේ? LDR එක තිබ්බා. මොකක්ද තිබ්බේ? LDR එක තිබ්බා. ඔහොමයි හරි කරන්නේ. කො LED එක? ඒක මං ගැලෙව්වා. අයිය අර ස්විච් එකට දාන්න. මතක තියාගන්න. ඔන්න මම දැන් කරන්නේ බේම් මෙතනට ගහනවා ට්‍රාන්සිස්ටරේ පාදම. මොකද්ද ගහන්නේ? ට්‍රාන්සිස්ටරේ පාදම ගහනවා. පාදම ගහලා මේ පැත්තට හයි කරනවා මොකද්ද? විමෝචකේ. සංග්‍රාහකයේ මැද්දට සෙට් කරනවා මොකද්ද? LED එක. සංග්‍රාහකයේ මැද්දට සෙට් කරනවා LED. මේ සංග්‍රාහකෙනේ. මෙහෙන් දාලා සංග්‍රාහකයේ මැද්දට LED එක ගහනවා. මේ පැත්තට ගහනවා මොකද්ද? විමෝචකේ. ඒක හරියට උසන්න. නෑ. එතකොට අර ඔක ට්‍රාන්සිස්ටරෙන් LED එක දැනෙන ස්විච් එකක් ඔන්න ට්‍රාන්සිස්ටර් ස්විච් එකක් දැම්මා. හරි නේද? එතකොට දැන් මේක ඔයාලට අදහස තේරුණාද? සාමාන්‍යව මතක තියාගන්න ට්‍රාන්සිස්ටරේ පාදම මෙතෙන්ට ගහලා මේ පැත්තට ගහනවා විමෝචකයේ පැත්ත අනිත් පැත්තට ගහනවා. එහෙනම් මේක තමයි එතකොට නිවෙනපත් වෙන්නේ. මේකට ආලෝකය වැටෙනකොට LED එක දැල් වෙනවා. මේකට ආලෝකය නැතිකොට LED එක නිවෙනවා. මේ ට්‍රාන්සිස්ටර් ස්විච් එකකින් ක්‍රියාත්මක වෙන්න දාලා තියෙන පරිපථය. අදහස ඔලුවට දාගන්න.
හරිද? මේ ඒ ප්‍රශ්නේ ඊළඟට ආයෙ කියනවා මේ පරිපතෙන් දල්වන්නලු වෝල්ට් 230 විදුලි බල්බ ශ්‍රේණිය. මට කියන්න දල්වන්න තියෙන එකම ප්‍රශ්නේ මොකද්ද? මොකද්ද ප්‍රශ්නේ? දැන් ඔයා දැනගන්න ඕනේ ट्रांसिस्टर ස්විච් එකකින් මේක රන් වෙන්නේ ඉතා කුඩා වෝල්ටේජ් එකකින්. ඒකෙන් වෝල්ට් 230 බල්බ ටිකක් දැල්වන්න බෑ. එහෙනම් මම මේ දෙක මැදට දානවා කිව්ව උපකරණය මොකක්ද දාන්නේ? මොකක්ද දානවා කිව්වේ? පිළියවණය. මම අන්න ඒක ඔයා දන්නවද කියලා බලන්න තමයි මේක දාලා තියෙන්නේ. ඇයි මේද දැන් මෙතනින් නේද කරන්ට් එක එන්නේ මේ? ඇයි මේ මෙතනින් නේද LED එක දැල්වෙන්නේ? එහෙනම් එතෙන්ට හයි කරනවා අපි මොකක්ද දැන්? ඔයාලා හිතන්නකො මෙන්න මෙහෙම විද්‍යුත් බල්බ ටික තියෙනවා කියලා. මේ තියෙන්නේ විද්‍යුත් බල්බ ටික මම දාලා. ওই ටික තමයි මට දල්වන්න ඕනේ. දැන් එතකොට විද්‍යුත් බල්බේ මේ විද්‍යුත් බල්බේ එකාග්‍රයක් මෙහෙම තියෙන්න ඕනේ. දැන් මෙතන දාන්න ඕනේ මොකද්ද? මෙතන දාන්න ඕනේ මොකද්ද? පිළියවණය. පිළියවණේ සංකේතය මතකද? දැන් ටිකට කලින් යන්නේ. මෙතෙන්ට දාලා මැදින් ඉරකුත් ඕනනම් දානවා. මේ පැත්තට මොකක්ද දැම්මේ? ස්විච් එක නේද දැම්මේ? ස්විච් එක දැම්මේ. මේක ගහනවා මෙතෙන්ට. මේක ගහනවා යට. තේරුණා නේද? ඔය විද්‍යුත් පිළියවණයක් දාලා බල්බ් ටික දානවා එච්චරයි. ඇයි දැන් මෙතන LED එකෙන් ගන්න කරන්ට් එක එන්නේ නේද? එතනට විද්‍යුත් පිළියවණයක් දාලා බල්බ් ටික හයි කරනවා. මෙතෙන්ට ඕන නම් ඔයාලා විදුලි මෝටරයක් හයි කරන්න බැරිද? පුළුවන්. දොරක් හයි කරන්න පුළුවන්, ෆෑන් එකක් හයි කරන්න පුළුවන්. කොහොම කිව්වත් හයි කරන්න විභාගෙට. කොහොමද හයි කරන්න? ඒක සරල වැඩක් තියෙන්නේ. ඔයා මේක මොනවා කරන්නද මතක තියාගන්න. මතක තියාගන්න මේ ලොකු අයිඩාදක් වලට එන්නේ නැත්නම් අනිවාර්යෙන් මතක තියාගන්න. එතකොට මේ LED එක ගාවට පිළියවණේ දැම්මා. රිලේ එක දැම්මා. රිලේ එක දාලා රිලේ එකක් දාලා එතනින් එහා පැත්තට මොකක්ද දැම්මේ? බල්බ ටික දැම්මා. මේ දවස්වල ඔයාලා ගෙදරදී සිලබස් එකත් එක්ක මරාගෙන මැරෙන්න ඕනේ. මොකද්ද? ඈ? මොකක්ද සීන් එක? ඈ කාටද බැරි? මරාගෙන මැරෙනවා කියන්නේ? වරදවා තේරුම් ගන්න එපා ඈ. ගෙදර ගිහින් මේ කොණ්ඩේ කඩාගෙන පොට් ටික කාලා විසි කරලා එහෙම නෙවෙයි කිව්වේ මේ උපරේ වැඩ කරන්න. ඔයාලට තීරණයක් ගන්න පුළුවන් මොකද්ද? මේ දවස්වල මහන්සියලා වැඩ කරලා ඉස්සරහා කාලේ සතුටින් ජීවත් වෙන්න. නැත්තම් තීරණය කරගෙන මේ දවස් ටිකේ තාත්තල්ලගේ ඉඳලා ඔය නිදාගෙන ඉනාගතේ දුක් විඳින චූටි කාලයකක මහන්සියෙන් අනාගතේ ඔයාලට සැපසේ වාසය කරන්න පුළුවන්. මේ දවස්වල කමන්නේ රැයට කලන්තේ දාලා හැදුව වැටුණාට කමන්නේ. ප්‍රශ්නයක් නැහැ. තාම උන්නේ නැහැ නේද එහෙම? හරියට පාඩම් කළා නැහැ. තාම මේ රැය හීනෙනුත් පේන්න ඕනේ මොනවද? ट्रांसिस्टर ස්විච් එහෙම. රැය හීනෙන් ඒවා පේන්නේ නැත්තම් ට්‍රැක් එකට වෙලා නැහැ. ගව පාලනේ වෙන්නේ. කෘතිම සිංචන වෙන්න ඇති. හීනෙන් ඒවනම් පේන්නේ නැති. මේ මට තේරුණා මෙතන ඇවිල්ලා නිදි කරනකොට මං ඒත් කල්පනා කරා ඇයි කියලා. හැමදාම ඔහොමනේ. ඒක තමයි. ඕපන් වෙන්නේ. අහගන්න. ඊළඟට තියෙන කුකුළු ගොවිපළකද දැම්මේ? ඔය කුකුළු ගොවිපළක අභ්‍යන්තර උෂ්ණත්වය අඩු කිරීම සඳහා ස්වයංක්‍රීය වායුසංසරණ පද්ධතියක් සාධන ආකාරයේ පැහැදිලි කරන්න. පොලිතීන් උමගක කතන්දරයක් තමයි විභාගෙට දීලා තිබ්බේ. හරිද? එතකොට
කුකුළු ගොවිපළක කතන්දරය මම දුන්නේ. දෙකම එකයි. කුකුළු ගොවිපළක අභ්‍යන්තර උෂ්ණත්වය අඩු කිරීම සඳහා ස්වයංක්‍රීය වායු සංසරණ පද්ධතිය සාධන ආකාරය පැහැදිලි කරන්න. මේ ඔයා ඉස්සෙල්ලා මට දක්වන්න ඕනේ කුකුළු ගොවිපළක් කියන්නේ මොකද්ද කියලා. මොකද්ද කුකුළු ගොවිපළක් කියන්නේ? ඈ මස් සහ බිත්තර නිෂ්පාදනය සඳහා කුකුලන් ඇති කිරීමට අවශ්‍ය පරිසර තත්ත්ව ලබා දෙන ව්‍යුහය. හරි නේද? මස් සහ බිත්තර නිෂ්පාදනය සඳහා අවශ්‍ය පරිසර තත්ත්ව ලබා දීමට නෑ මස් සහ බිත්තර ලබා ගන්න කුකුලන් ඇති කිරීම සඳහා අවශ්‍ය පරිසර තත්ත්ව ලබා දීමට නිර්මිත ව්‍යුහයකට තමයි කියන්නේ මොකක්ද කියලා කුකුළු ගොවිපළක් කියලා. ඊළඟට ඔයා අර්ථ දක්වන්න ඕනේ ස්වයංක්‍රීය වායු සංසරණ පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා මේ ප්‍රශ්නේ හැටියට. ඔයා ඒකේ අර්ථ දැක්වීම ලියන්න ඕනේ ලියලා නැත්නම් ලියන්න වායුගෝලීය උෂ්ණත්වය වෙනස් වීම අනුව. වායුගෝලීය උෂ්ණත්වය වෙනස් වීම අනුව සංවේදක ක්‍රියාකාරීත්වයෙන් ස්වයංක්‍රීයව පංකා ක්‍රියාත්මක වීමට සැලසුම් කළ පද්ධතියකි. පංකා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ පද්ධතිය. ස්වයංක්‍රීය වායු. එතකොට ඔයා මේක දැන් මේක මොකද කරන්නේ? මෙන්න කුකුළු ගොවිපළ මේ තියෙන්නේ. කුකුළු ගොවිපළේ එක බිත්තියක හයි කරලා තියෙන මොනවද එහා පැත්තේ බිත්තිය කියලා හිතන්න. එක්සෝස් පෑන්. එතකොට ඔයා මේක මොකද්ද කරන්නේ? ස්වයංක්‍රීයකරණය කරනවා. ස්වයංක්‍රීයකරණය කරන්නේ කොහොමද? මේක ඇතුලේ හයි කරනවා මොකද්ද? සෙන්ස උෂ්ණත්ව සංවේදකයක්. එකක් බැරි නම් දෙකක් හරි හයි කරනවා. හයි කරලා ඕකෙන් ලබා දෙන පණිවිඩය යවනවා කොහෙටද? පාලකයකට. එතකොට මේකට පාලකය හරහා කරන්ට් ගෙවනවා කොහෙටද? විද්‍යුත් ස්විච් එකකට. ඔන්න ඔය විදිහට මේ පද්ධතිය රන් වෙනවා. දැන් මේකට IT වලින් ලියපු ප්‍රෝග්‍රෑම් එකක් දාලා තියෙනවා. අපි හිතමු මේකට දාලා තියෙන්නේ 27ට වඩා සෙල්සියස් වැඩි වුණොත් මේක කරකෙන්න කියලා තමයි අපි IT වලින් මෙයාට කියලා දීලා තියෙන්නේ පාලකයට. මේ පාලකය. මේක අඳින්න කියලා නෑ හොඳේ. මේ උෂ්ණත්ව සංවේදක මේ මොකද්ද? විද්‍යුත් ස්විච් එක. මේ මොකද්ද? සංසරණ පංකා. සංසරණ පංකා ඒ කියන්නේ එක්සෝස් පෑන්. දැන් මේක රන් වෙන්නේ කොහොමද? මෙයා උෂ්ණත්වය මෙයාට කියනවා. එතකොට මෙයා බලනවා එතකොට යාට මොකද්ද කියලා තියෙන්නේ කියලා. 27ට වඩා වැඩි නම් මෙයා විද්‍යුත් ස්විච් ඔන් කරනවා. 24ට වඩා අඩු නම් විද්‍යුත් ස්විච් ඕෆ් කරනවා. මේකනේ සිස්ටම් එක. දැන් එතකොට ඔයාලා වචනෙන් ලියන්නේ කොහොමද? කුකුළු ගොවිපළේ බිත්තිවල සංසරණ පංකා අයි කරනවා. ඒක ලියලා තියෙන්න ඕනේ. කුකුළු ගොවිපළේ බිත්තිවල සංසරණ පංකා සවි කිරීම. ඊළඟට කියන්න ඕනේ ගොවිපළේ උෂ්ණත්වය කිසියම් මගයකට වඩා වැඩි වූ විට ඒ බව උෂ්ණත්ව සංවේදකය මගින් හඳුනා ගන්නවා. ඒ සඳහා උෂ්ණත්ව සංවේදකයක් යොදා ගන්නවා. දැන් අර මාකින් ස්කීම් එකේ තිබ්බ උෂ්ණත්ව සංවේදකයක් කරනකොට ඒකත් සංවේදකයක් තමයි මොකද්ද? මොකක්ද තිබ්බේ? තර්මෝස්ටැට් එකක් ගන්න පුළුවන්. හරිද? නැත්තම් NTC එකක් ගන්න පුළුවන් නේ. නෑ ටෙම්පරේචර් එක නම් අමාරුයි. උෂ්ණත්ව සංවේදකයක් තමයි සෙට් වෙන්නේ. හරි. ඒ පියවරත් ඊළඟට මොකද ලියන්න ඕනේ? ඊළඟට කියන්න ඕනේ නියම උෂ්ණත්වය නියමිත අගයකට වඩා වැඩි වූ විට විද්‍යුත් ස්විච් එක ක්‍රියාත්මක වෙලා සංසරණ පංකා ක්‍රියාත්මක වෙනවා. උෂ්ණත්වය නියමිත අගයකට වඩා අඩු වූ විට විද්‍යුත් ස්විච් ක්‍රියා විරහිත වෙලා සංසරණ පංකා නවතිනවා. ඔන්න ඕක ලියන්න ඕනේ. ඊට අනුකූලව තමයි දර උෂ්ණත්වය පාලනය වෙන්නේ. ඔය ටික ලියලා තියෙනවා නම් ෆුල් මාක්ස් හම්බ වෙනවා. කමන්නේ. ඔයා පාලක වෙනකොට PLC එකක් හරි සුද්ධ චිප් එකක් හරි ආඩිනෝ පූර්වක් හරි කියලා තිබ්බට කමන්නේ. මොකද ඉතින් පොදුවේ පාලකය කියලා ලියන්න. මොකද මෙතන විශේෂයෙන් highlight කරන්න නැති නිසා ලකුණු අඩු වීමක් වෙන්නේ නැහැ. හරි.
එතකොට ඕකේ C ප්‍රශ්නේ. C ප්‍රශ්නේ ඔයාලට කියනවා ඒ ප්‍රශ්නේ මොකද්ද? පාලන පද්ධතික ප්‍රධාන කොටස් තුන නම් කර එහි කාර්යයන් ලියා දක්වන්නලු. පාලන පද්ධතික ප්‍රධාන කොටස් තුන නම් මේකෙත් පාලන පද්ධතිය මේ තියෙන්නේ. සංවේදක පාලකය සහ ඒ කියන්නේ ඉන්පුට් එකයි පාලකයයි අවුට්පුට් එකයි. ඒකනේ මේ ප්‍රධාන කොටස් තුන. ඉන්පුට් එකයි පාලකයයි අවුට්. හැබැයි ලස්සන ලියලා තියෙන්න ඕනේ අදාළ කාරණා එන විදියට. හරි පාලන පද්ධතියක කොටස් තුන. දැන් මේක පාස් පේපර් එකක ප්‍රශ්නයක්. නේද? ඔයාලට මතකද පාස් පේපර් වල කොහොමද තිබ්බේ කියලා? මොකද්ද පාලක පද්ධතික අර්ථ දැක්වීමට තිබ්බේ? දැන් මෙතන එහෙම නේද දන්නේ පාලක පද්ධතියක විතර අර්ථ දක්වලා තියෙනවා. එතකොට ඔයා කියන්න ඕනේ තෙතමනය උෂ්ණත්වය වැනි අවශ්‍යතා වරින් වර පාලනය කිරීමට යොදා ගන්නා විද්‍යුත් පරිපථයක් සහිත පද්ධතිය. එහෙම කියලා තියෙන්න ඕනේ. අර්ථ දැක්වීම මොකද්ද පාලන පද්ධතිය? එතකොට ඒකට ලකුණු තියෙනවා කීයක්ද? ඒකට ලකුණු තියෙනවා 10ක් අර්ථ දැක්වීමට. අර්ථ දැක්වීමට ලකුණු 10යි. එතන මොකද්ද ලියන්නේ? තෙතමනය උෂ්ණත්වය වැනි සාධක වරින් වර පාලනය කිරීමට යොදා ගන්නා විද්‍යුත් පරිපථයක් සහිත පද්ධතියකට තමයි කියන්නේ පාලන පද්ධතියක් කියලා. එතකොට ඒකේ කොටස් තුන මොකද්ද? පළවෙනි එක තමයි ආදාහනය. ආදාහනය නෙවෙයි ඒ වලට පස්සේ කරන එකනේ තාටික දවසකින්. හරිද? ඉන්පුට් කියලා ලියලා තිබ්බත් හරි. සංවේදගත් ඉතින් කමන්නේ නැහැ. ඉතින් ඉන්පුට් විදිහට ගන්න සංවේදකයනේ. කමන්නේ නැහැ. එතකොට ඒකේ මොකද්ද ලියන්න ඕනේ? එතකොට මේකෙන් කරන්නේ මොකද්ද? එතකොට මොකද්ද කරන්නේ? ප්‍රධානය සංවේදනය කරන එක තමයි මේකෙන් කරන්නේ. ඇහැ වගේ විහුය. එතකොට තාමනවාද මේක කියන්න ඕනේ සංවේදකයක තාමනවාද කියන්න ඕනේ? මේකෙදි විශේෂයෙන් කියන්න ඕනේ දැන් මේක භෞතික එකක් නේද හඳුනගන්නේ? ඒක විද්‍යුත් සංඥාව බවට පත් කරනවා. මොකක් බවටද පත් කරන්නේ මෙයා? විද්‍යුත් සංඥා. හඳුනා ගන්නා ආදානය විද්‍යුත් සංඥාවක් බවට පත් කරා. ඒක කියන්නේ. විද්‍යුත් සංඥාව බව දැන් මතක තියෙන්න ඕනේ. ඒතර සංවේදක ටිකට උදාහරණයක් තියෙන්න ඕනේ මොනවද? තෙතමන සංවේදක, උෂ්ණත්ව සංවේදක, ඊට පස්සේ තමනද? ආලෝක සංවේදක තුනක් විතර තියෙනවා. මේ සම්පූර්ණ සෙට් එකට ලකුණු 30යි. හරිද? මේක නම් කරනවට 5යි ඉතුරු 25 එන්නේ මේකට. හරි නම් කරනවට 5යි ඉතුරු 25 ඒකට. දෙවෙනි එක මොකද්ද? දැන් පළවෙනි කොටස ඉවරයි. දෙවෙනි කොටස මොකද්ද? පාලකය. පාලකය. ඕකට තමයි අර IT වලින් ලියන ප්‍රෝග්‍රෑම් එක දාන්නේ. පාලකය. පාලකයට තව කියන්න පුළුවන් මොකක්ද? ප්‍රොසෙසර් කියලා කියන්න පුළුවන්. ප්‍රොසෙසර්. හරි නේද? හරි. එහෙම නේද කියන්නේ? මට ඔයාලට මතකද පාස් පේපරේ තිබ්බේ කොහොමද? සකසනේ කියලා නේ. එහෙම නේද තිබ්බේ? සකසනේ කියලා තිබ්බේ. ඒත් හරි. එතන මොකද්ද මේක කියන්න ඕනේ ප්‍රොසෙසරේ? මෙතන කියන්න ඕනේ ආදානය මගින් ලැබෙන සංඥා හඳුනා ගැනීම සහ නිවැරදිව හැසිරවීම තමයි මෙයා කරන්නේ. ඒ දැන් අර IT ප්‍රෝග්‍රෑම් එක මෙයා කියවන්න එපායි. දැන් මෙයා තාම මොනවද කරන්නේ? අර මේ දත්තහා වැඩසටහන. ඒ කියන්නේ පරිගණක වැඩසටහන මතක තබා ගැනීම. ඒ කියන්නේ ගබඩා කිරීම. ඊට පස්සේ ගබඩා කිරීම ඊළඟ මොකද කරන්නේ? ගණනය කිරීම. ඊට පස්සේ ওই ටික කරනවා. අන්න ඒක කියලා තියෙනවා. ගබඩා කිරීම සහ මතක තබා ගැනීම ওই ටික කරනවා. පාලකේ. ඊළඟ අවුට්පුට් එක ඊළඟ මොකද්ද? උදයනය. එහෙම කිව්වත් හරි ඈ. උදයනය එහෙම නැත්තම් ප්‍රතිදානය. එහෙම නැත්තම් අවුට්පුට් එක. ඒක ඩියුටි එක මොකද්ද? ඒක ඩියුටි එක මොකද්ද? ඔයා මේකට ලියලා තියෙනවනේ පාලක පද්ධතියෙන් ලැබෙන විද්‍යුත් සංඥාව යාන්ත්‍රික ශක්තියක් බවට පත් කරනවා.
එයාට බල්බ් එක ඔන් කරනවා, එක්ක දොරක් අරිනවා. එහෙමනේ මෙයා කරන්නේ. එක්ක ෆෑන් එක කරකිනවා. එතකොට අර පාලක පද්ධතියෙන් ලැබෙන විද්‍යුත් සංඥාව යාන්ත්‍රික ශක්තියක් බවට පත් කරනවා. පාලක පද්ධතියෙන් ලැබෙන විද්‍යුත් සංඥා මොකක් බවට පත් කරන්නේ? යාන්ත්‍රික සත්‍ය බලවලා මේකට උදාහරණ ලියන්න ඕනේ. මොනවද? ඔදේන වල උදාහරණ බල්බ්, රිලේ එකක්, ඒ කියන්නේ පිළියවණයක්, තා මොනවද? මෝටර්, ඒ වගේ ඒවා ඒ පොයින්ට් දෙක තියෙන්න ඕනේ. මොකද්ද? පාලකයෙන් ලැබෙන විද්‍යුත් සංඥා මොකක් බවට පත් කරන්නේ? යාන්ත්‍රික ශක්තියක් බවට පත් කරනවා. ඊළඟට තියෙන්න ඕනේ මොකද්ද? යාන්ත්‍රික ශක්තිය ඊළඟට උදාහරණ තියෙන්න ඕනේ. ඔය ටික තියෙනවා ලකුණු 30ක් ඒ කොටසට තියෙනවා. මේකට 5යි, මේකට 25 බෙදෙනවා. හරි කෑලි අඩු වුණා ලකුණු අඩු වෙනවා. ෆුල් මාක්ස් ඔය විතර හම්බ වෙනවා. මෙයන් වූ ප්‍රශ්න ලේසියි. දැන් අපි මේවා කරලා ඔයාලා ඉලෙක්ට්‍රොනික ප්‍රශ්න ඉබාර නොකර හිටියොත් හරිද? දැක ගමන් අතාරිනවා. එතකොට හරිද වැඩේ? හරි. ඊළඟට ඔයාලට ගාණක් තියෙනවනේ. බලන්න ලේසි ගාණක්. බලමු මේ ලේසි ගාණ. පහත පරිපතය මගින් පිළිතුරු සපයන්න. මොකද්ද පහත පරිපතයේ තියෙන්නේ? පහත පරිපතයේ මොකද්ද තියෙන්නේ? ඈ එන්න සුදු වෙනවා. මේ මෙතන 60යි ඕම්, ඊළඟට මෙතන 30යි ඕම්, මෙතන තියෙනවා කීයද? 9යි වෝල්ට්. ඔයාගෙන් අහන පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? සමක ප්‍රතිරෝධය අහනවා. මොන ප්‍රතිරෝධයද? සමක ප්‍රතිරෝධය නේද අහන්නේ? ඒක තමයි. සමක ප්‍රතිරෝධය හොයන්නේ කොහොමද? එක බෙදීම R සමානයි අරගනේ එක බෙදීම 60 දන එක බෙදීම 30. එතකොට එකයට R සමානයි පොදු හරය 60 ගත්තා. 1යි 30ට 2යි. එතකොට කොහොමද? 3යි R සමානයි 60යි. R සමානයි කීයදයි? 20යි ඕම්. එහෙමද? ඔන්න සමක ප්‍රතිරෝධයේ 20යි ඕම්. සමක ප්‍රතිරෝධයේ 20යි ඕම්. ගේමක් නැහැ. ඔයාගෙන් ඊළඟට 60යි ඕම් ප්‍රතිරෝධය හරහා ගලා යන ධාරාව දෙවෙනි කොටසේ. හරි. කීයද? අහන්න V සමානයි IR. V කීයද? V 9යි. I හොයන්න තියෙන්නේ R 60යි. I සමානයි 9 බෙදීම 60 කීයද ආවේ? 9 බෙදීම 60 කියන්නේ කීයද? 0.1.5. තා පොඩ්ඩක් එහෙම ආගෙන ඉන්න. 0.1.5 ඇම්පියර්. තා චුට්ටයි. ඊට පස්සේ අපි ඉන්ටර්වල් එක උගන්වන්නේ 0.1.5 ඇම්පියර්. හරිද? 0.1.5 ඇම්පියර්. තුන්වෙනි කොටස. තුන්වෙනි කොටසේ අහනවා මොකක්ද අහන්නේ? තුන්වෙනි කොටසේ අහනවා මොකක්ද අහන්නේ? ඒකටත් V සමානයි IR දානවා. මේ මෙතනින් ගලන ධාරා. මේක වැදගත් ඈ. මෙතනින් යනකොට ධාරා මොකද වෙන්නේ කොටස් දෙකකට? කැඩෙනවා. ධාරා මොකද වෙන්නේ කොටස් දෙකකට? කැඩෙනවා. එතකොට V කීයද? V 9යි. I කීයද? I තමයි හොයන්නේ R 30යි. එතකොට I සමානයි 9 බෙදීම 30 කීයද එන්නේ ධාරාව? 0.3 ඇම්පියර්. හරි. 0.3 ඇම්පියර්. ඔන්න ප්‍රශ්නේ පළවෙනි කොටස් තුනට උත්තරේ. පළවෙනි කොටස් තුනට උත්තරේ. මේක හරහා යන ධාරාව. මේ ප්‍රශ්නේ තව කොටසක් තියෙනවා. මොකද්ද කොටස? මේ 60යි ඕම් සහ 30යි ඕම් ප්‍රතිරෝධක හරහා යන ගලන ධාරාවේ වෙනසට හේතුව. ඔයා කියන්න ඕනේ වෝල්ටීයතාවයේ නියතව තිබියදී ප්‍රතිරෝධය වෙනස් වෙනවා. ඔයා මේ උත්තරේට වෝල්ටීයතාවය නියතව තියෙනවා කියලා කිව්වේ නැත්තම් වැරදි ඈ. එහෙනම් වෝල්ටීයතාවය නියතව තියෙද්දී මේ දෙපැත්තේ වෝල්ටීයතාවය සමානයි. හැබැයි ප්‍රතිරෝධය වෙනස්. ඒක තමයි වෙනස් වෙන්නේ. මෙම පරිපතේ 9 වෝල්ට් බැටරිය හරහා මගින් සපයන ධාරාව. කොහොමද හොයන්නේ? මේ දෙක එකතු කරත් උත්තරේ එනවා.
අයි මේ දෙක එකතුවක් වෙනවා. තාම මොකද්ද කරන්න පුළුවන් ක්‍රමය? අනිත් ක්‍රමය මොකද්ද? එක ක්‍රමයක් තමයි මේ දෙක එකතු කරනවා. ඒ දෙක එකතු කරාම කීයද එන්නේ? පස්වෙනි කොටස ඒ දෙක එකතු කරාම එන්නේ 0.1 ධන 0.3. ඒ කියන්නේ 0.45 ඇම්පියර්. ඒත් හරි. අනිත් ක්‍රමය මොකද්ද ගාන හදන? අනිත් ක්‍රමය තමයි ගාන හදන මේ මෙතෙන්ට v සමානයි IR දානවා. v 9යි I දන්නේ සමග ප්‍රතිරෝධය 20යි අපිට ආවේ. I සමානයි 9 බෙදීම 20. ඒත් 0.45 ඇම්පියර් කියලා එනවා. හරි නේද එහෙනම්? ඒත් හරි. ඔන්න ඔය විදිහට තමයි ගාන හදන්නේ. මේ සම්පූර්ණ ගාන හරියට උස්සන්න. හරි. කොහොම තමයි එහෙනම් හදන්නේ. තව ප්‍රශ්න තිබ්බද? තව ප්‍රශ්න තිබ්බද? හරි.